හරි. අපි ගිය සතියේ කරා මාර්ග කොටසක මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය කියන කොටසට එනකම් කල් ඉවර කරා. අද තියෙන්නේ මාර්ගයේ ස්ථානයක හරස් කඩ ගැනීම තමයි අපිට තියෙන්නේ අද කොටසේදී. හරිද? ඕන ඒක කරා හරස් කඩ ගත්ත වුණු තුසේ ටික කරා. එතන මට්ටම් ගැනීමේ සිදුවිය හැකි දෝෂ තමයි ඊළඟ කොටස. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී සිදුවිය හැකි දෝෂ තමයි අපි කතා කරන්න තියෙන්නේ. එතකොට මේ මට්ටම් ගැනීමේදී ඇතිවිය හැකි දෝෂ මොනවාද? නෝට් එකේ තියෙනවා මෙහෙම මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී සාමාන්‍ය මිනුම් ක්‍රියාවලියේදී සිදුවන දෝෂයන් සිදුවිය හැකිය. මෙම දෝෂයන්ට බලපාන සාධක කිහිපයක්. කියන්නේ සාමාන්‍යයෙන් අපි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී අපි මිනුම් ගන්න විදිය අනුව ඊළඟට පරිසරයේ වෙන සිදුවීම් වෙනස් වීම අනුව ඒ කියන්නේ පරිසර ස්වභාවය අනුව මේකේ දෝෂ ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකට බලපාන සාධක කීපයක් තියෙනවා. හරිද? එතකොට මේ සාධක තමයි පළවෙනි එක උපකරණ වල ඇතිවන දෝෂ. උපකරණ වල ඇතිවන දෝෂ. උපකරණ වල ඇතිවන දෝෂ තමයි පළවෙනි එක. පළවෙනි සාධක. ඊළඟට අපිට දැන් උපකරණ වලින් මොනවද වෙන්න පුළුවන්? සාධක අපි ගන්න උපකරණයේ මනින විදිය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට බැනුම් ගන්න විදිය අනුව බලන පාඨාංකය වික්ෂණය කරන විදිය අනුව මේකේ උපකරණයෙන් වෙන්න පුළුවන්. ඊළඟට උපකරණය පාවිච්චි කළ ඒ කියන්නේ උපකරණේ කැලිබ්‍රේෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක ඔන්නවා තමයි උපකරණය මගින් වෙන්න පුළුවන් දෝෂ. ඊළඟට දෙවෙනි එක තමයි පාරිසරික දෝෂ. පාරිසරික දෝෂ. මේ පාරිසරික දෝෂ කියන්නේ මොනවද? පාරිසරික දෝෂ කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට අවුව නිසා, සුළඟ නිසා, නැත්නම් වර්ෂාව නිසා ඇති වෙන්න පුළුවන් දෝෂ තමයි මේ පාරිසරික බලපෑම් කියලා කියන්නේ. පාරිසරය මගින් ඇති වෙන දෝෂ. ඒ කියන්නේ පාරිසරික බලපෑම් නිසා අපේ මැනුම් වලට වෙන දෝෂ තමයි පාරිසරික දෝෂ කියලා කියන්නේ. ඊළඟට භාවිතා කරන්නන් ඇතිවන දෝෂ. ඒ කියන්නේ භාවිතා කරන්නන් නිසා ඇති වෙන දෝෂ තියෙනවානේ. භාවිතා කරන්නන් නිසා ඇතිවන දෝෂ. හරිද? ඒකේ භාවිතා කරන්නන් නිසා ඇති වෙන දෝෂ කියලා කියන්නේ උපකරණය පාවිච්චි කරන පුද්ගලයා. කියන්නේ උපකරණ පාවිච්චි කරන පුද්ගලයා ඒක කියවන විදිය අනුව මේකේ දෝෂ ඇති වෙන්න. හරිද? ඒකට භාවිතා කරන පුද්ගලයා අනුව මේකේ මේ වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත කියවන විදිය, දත්ත නිරීක්ෂණය කරන විදිය, ඊළඟට සලකුණු දාන විදිය අනුව භාවිතා කරන පුද්ගලයා අනුවත් මේකට දෝෂ. ඒ කියන්නේ අපි මැනීම් කරද්දී දෝෂ ඇති වෙන්න. ඒතර නොව තමයි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී සිදු වෙන්න පුළුවන් දෝෂ. පළවෙනි එක උපකරණවල ඇති වෙන්න පුළුවන් දෝෂ. ඒවා ඊළඟට පාරිසරික දෝෂ. ඊළඟට භාවිතා කරන්නන් නිසා ඇති වෙන්න පුළුවන් දෝෂ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. හරි. දැන් ඊළඟ කොටසට උපකරණ දෝෂ. දැන් එකින් එක කතා කරන හදන උපකරණ වලින් ඇති වෙන්න පුළුවන් දෝෂ මොනවද කියන එක. උපකරණ දෝෂ තමයි පළවෙනි එක තමයි තෙපාව මගින් සිදු වෙන්න පුළුවන් දෝෂ. මොකක්ද තෙපාව කියලා කියන්නේ? තෙපාව කියන්නේ අපි මට්ටම් උපකරණය රඳවන කොටස තමයි තෙපාව කියලා කියන්නේ. මේ වගේ හැඩයක් තියෙන. මේ පාද ටික දිගයි හරිද? ඒක තමයි මැෂින් එක අපි හයි කරන්නේ.
එතකොට මෙන්න මේක තමයි තෙපාව. එතකොට තෙපාව මගින් මොකද සිදු වෙන්න පුළුවන්? එකක් තමයි කල්යාමේදී ගෙවීම් හා දුබල වීම නිසා තෙපාවේ සිදුවන විකෘතිතා. කියන්නේ ගොඩක් කල් පාවිච්චි කරාට පස්සේ මේ තෙපාව විකෘති වෙන්න පුළුවන්. කියන්නේ ඇද වෙන්න පුළුවන් අඬු. ඊළඟට අඬු ලොක් වෙන්න පුළුවන්. ඊළඟට හිර වෙලා තියෙන්න තියෙන පුළුවන්. හරියට ලොක් වෙලා තියෙන්න තියෙන පුළුවන්. ලූස් වෙන්න පුළුවන්. ඒනෝ වගේ තමයි කල්යාමේදී තෙපාවෙන් වෙන්න පුළුවන් දෝෂ. දැන් තව එකක් තමයි තෙපාව පොළවේ සවි කිරීමේදී සිදුවිය හැකි විකෘතිතා නිසා ඇතිවන දෝෂය. කියන්නේ අපි සාමාන්‍යයෙන් මේක පොළොවට සෙට් කරද්දී උස් පහත් වීම නිසා තෙපාව හරියට බැලන්ස් නැති වුණාම මට්ටම් උපකරණය සම්බන්ධ කරාට පස්සේ ඒකෙන් එන පාඨාංක නිවැරදිම එකක් වෙන්නේ නැහැ. පොඩි දෝෂයක් සමග තමයි පාඨාංක අපිට ගන්න වෙන්නේ. ඊළඟ එක තමයි නිෂ්පාදනය කිරීමේදී තෙපා හිසෙහි සහ අනෙකුත් කොටස් වල ඇති වෙන දෝෂ. ඒ කියන්නේ නිෂ්පාදනය කරද්දිම දෝෂ සහිතව මේක නිෂ්පාදනය කරලා තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ගන්න මිනුම් වල දෝෂය ඇති වෙන්න පුළුවන්. ඒතර ඔන්නෝක තමයි තෙපාව මගින් සිදු වෙන්න පුළුවන් දෝෂ. ඊළඟට මට්ටම් යටිය. මට්ටම් යටිය කියන්නේ අර අපි බලන මට්ටම් ලිය වගේ මෙතන මිමි දාලා තියෙන, අගයන් දාලා තියෙන මට්ටම් යටිය තමයි මේ කියන්නේ. මේ මට්ටම් යටියෙන් ඇති වෙන්න පුළුවන් එක දෝෂයක් තමයි මූලාංක දෝෂයක්. ඒ කියන්නේ අපි ක්‍රමාංකනය කරලා තියෙන විදිහේ මූලාංක දෝෂයක් වෙන්න පුළුවන්. ඊළඟට වැරදි ලෙසට දිගහැරීම නිසා ඇති වෙන දෝෂ. දැන් මේක අනිත් පැත්තට ගහලා ගත්තොත් එහෙම මේක මේ පැත්තට නැතුව අනිත් පැත්තට මාරු කරලා ගත්තොත් ඒකෙන් අපට දෝෂයක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට ඒක කියන්නේ වැරදි ලෙසට දිගහැරීමෙන් නැති වෙන්න පුළුවන් දෝෂයක්. ඒතකොට මේක ඇති වෙන්නේ මොකකින්ද? මට්ටම් යටිය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් දෝෂ තමයි මේ කියන්නේ. හරිද? එතකොට තව එකක් පුළුවන් පාඨාංක මැකී යාම නිසා ඇති වෙන දෝෂ. දැන් දීර්ඝ කාලීනව පාවිච්චි කරන නිසා දීර්ඝ කාලීනව එක දිගට පාවිච්චි කළා අන්තිමට මේකේ තියෙන පාඨාංක මැකිලා යන්න පුළුවන්. කියන්නේ සියලුම දේවල් හරියටම පේන්නේ නැතුව පොඩි පොඩි ඩැමේජ් වෙලා මැකිලා යන්න පුළුවන්. එහෙම වුණාම අපි නිවැරදි පාඨාංකයේ කියවීමේ හැකියාවක් නැති වෙනවා. ඊළඟ එක යටිය වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඇදවීමෙන් හෝ ගෙවී යාමෙන් ඇති වෙන දෝෂ. දැන් හිතන්න මේ යෂ්ටිය එහෙම නැත්නම් අපි මට්ටම් යටිය කියලා ගන්න එක මේක මොකක් හරි තියපු දැනගතු පිට මොකක් හරි දෙයක් නිසා මේක ඇදවීමක් වෙන්න පුළුවන්. කියන්නේ නැමිලා වෙන්න පුළුවන් මොකක් හරි වෙන්න හරි. ඒතොරේ ඇදවීම නිසා අපි දැන් මට්ටම් උපකරණයක් තියලා කියන්නේ මට්ටම් යටිය තියලා මට්ටම් උපකරණයෙන් බලද්දී අපිට එන්නේ නිවැරදි පාඨාංකේ නෙමෙයි. මොකද පොඩි ඇදවීමක් තියෙනවා. ඒ ඇදවීම නිසා එක්ක පහත් වෙන්න පුළුවන්. නැත්නම් එතන තියෙන අංක ටික මැකිලා තියෙන්න පුළුවන්. ඒ නිසා වැරදි පාඨාංකයක් එන්න පුළුවන්. ඒතකොට ඒක මූලාංක දෝෂයක්. ඒ කියන්නේ දෝෂයක් තමයි. කියන්නේ උපකරණය වගේ නැති වෙන්න පුළුවන් දෝෂයක් තමයි ඒක. හරිද? ඒකට ඒක ඇති වෙන්නේ මොකද? ඒ කියන්නේ මොන උපකරණය වගේද? මට්ටම් යටිය කියන උපකරණය කොටසෙන් තමයි අපිට මේ දෝෂය ඇති වෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එක යටියේ පහළ කෙළවර මඩ, කොන්ක්‍රීට්, තාර වැනි ද්‍රව්‍ය තැන්පත් වීම නිසා ඇති විය හැකි දෝෂ. දැන් අපි මේක පාවිච්චි කරන්නේ කොහෙද? මහා මාර්ගවල අපිට මිනුම්කරණය කිරීමේදී ඊළඟට ලොකු ව්‍යාපෘති කරද්දී ඒතකොට මේ පාවිච්චි කරන තැන්වල කොන්ක්‍රීට් තියෙන්න පුළුවන්, මඩ තියෙන්න පුළුවන්, වගේ දේවල් තියෙනවා, තාර තියෙන්න පුළුවන්. එතකොට මේවා මේ මට්ටම් යටියේ තියන්නේ අපි බිමට තියෙනවා. සමහරකට ගඩොලක් තියලා ඒක උඩින් තියන්න පුළුවන්. එතකොට ඒක තියද්දී මේ යට කොටසේ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මඩ ගෑවෙන්න පුළුවන්. ඊළඟට කොන්ක්‍රීට්, ඊළඟට තාර වගේ දේවල් ඇලෙන්න පුළුවන්. එතකොට මේ වගේ කොටසක දැන් මෙතන මේක කියලා හිතන්නකෝ. මේකේ මොන හරි දෙයක් ගෑවුනාට පස්සේ එහෙම නැත්නම් ඇලුනාට පස්සේ කොන්ක්‍රීට් නම් පොඩි ඝනකමක් තියෙනවනේ පොඩි හීනියට කියන්නේ කොන්ක්‍රීට් එකේ තාරත් එහෙමයි. එතකොට ඒ උස මේ යටියට බලපාන. ඒ කියන්නේ අපි ගන්න උසට ඒ මූලාංක දෝෂය බලපාන. ඒතකොට ඒ නිසා අපිට පාඨාංක නිවැරදිව කියවීමේ හැකියාවක් නැති වෙන. ඒ කියන්නේ පොඩි ගැප් එකකින් වෙනස් වීමක් වෙන්න පුළුවන්. ඒතකොට ඒකත් දෝෂයක්. ඒතකොට ඒකත් ඇති වෙන්නේ උපකරණ අගිනතරනෝ තමයි උපකරණය මගින් නැති වෙන්න පුළුවන් දෝෂ. ඊළඟට මට්ටම් උපකරණය ගත්තොත් මට්ටම් උපකරණය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් දෝෂ තමයි එකක් තමයි කාච පද්ධතිය සහ දුරේක්ෂය ඇති වෙන්න පුළුවන් දෝෂ. හරියට කාච පද්ධතිය අපිට හරියට සීරු මාරු කිරීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිතරම ක්‍රියා කිරීම නිසා, කියන්නේ පාවිච්චි කරපු නිසා ඒවා විකෘති තත්වයට ඇති වෙන්න පුළුවන්. කියන්නේ හරියට අපිට අවශ්‍ය විදිහට ફોකස් එක හදාගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට කාච සවුත් වෙලා තියෙන්න පුළුවන්, දැල්ලක් වගේ බැඳිලා තියෙන්න පුළුවන්. ඒතරොන්නෝ තමයි මට්ටම් උපකරණයකින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උපකරණය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් දෝෂයක්. තව එකක් තමයි කාලයක් භාවිතා නොකිරීමෙන් දුරේක්ෂය තිරස්තලයේ
දෘශ්‍ය නොවි ආරෝහණ හෝ අවරෝහණසේ දුරේක්ෂය පිහිටීම. ඒ කියන්නේ තලය හරියට දෘශ්‍ය නොවි ආරෝහණ විදියට හරි අවරෝහණ විදියට හරි දුරේක්ෂය පිහිටන්න පුළුවන්. ඊළඟ එක තමයි හරස් කෙඳි නොපෙනීම හෝ විකෘති වීම. ඒ කියන්නේ සමහර විට මේ හරස් කෙඳි මෙහෙම තියෙන හරස් කෙඳි අපිට පැහැදිලි වෙන දෙයක් නැතුව මෙන්න මේ විදිහට පේන්න පුළුවන්. කියන්නේ මෙහෙම බොඳ වෙලා වගේ ඔය විදිහට පේන්න පුළුවන්. ඒක ඔකත් දෝෂයක්. ඒ කියන්නේ අපිට නිවැරදිව පාඨාංගේ කියවන්න බැරි වෙනවනේ. මේ හරස් කෙඳි හරියට සෙට් වුනේ නැති වුණාම ફોකස් වෙන්නේ නැතුව. ඒකට අන්න ඔය ටිකත් ඒ කියන්නේ මේ ඇති වෙන්නේ මට්ටම් උපකරණය ආශ්‍රිතව. මට්ටම් උපකරණය මගින් තමයි මේ දෝෂ එන්නේ. ඊළඟට උපකරණය මට්ටම් කිරීමේදී එක් දිශාවකට කුබුල මධ්‍යගත නොවීම. ඒ කියන්නේ දැන් මම කිව්වා මට්ටම් උපකරණය තියෙනවා මෙන්න මේ වගේ ලෙවල් එකක්. ඕකේ වෝටර් බබල් එකක්. ඔය වෝටර් බබල් එක හරියට මේ රවුම මැදට ආවොත් තමයි මේක මෙහෙම කරලා ගත්තොත් මේක ලොකු කරලා මෙතන නම් මෙන්න මේ වතුර මැදට ආවොත් තමයි මේක හරියට ලෙවල් වෙන්නේ. එහෙම නැති වුණොත් මේ පැත්තකට හරි මේ පැත්තකට හරි ගියොත් උපකරණය ඇල වෙලා තමයි තියෙන්නේ හරියට ලෙවල් වෙලා නොවෙන්න පුළුවන්. ඒ නිසා අපිට උපකරණයෙන් ගන්න පාඨාංක නිවැරදි පාඨාංකයම කියලා කියන්න බැරි වෙනවා. ඒ නිසා පොඩි දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒතර ඔන්නෝ තමයි සාමාන්‍යයෙන් මට්ටම් උපකරණයක් ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් දෝෂ. දැන් උපකරණ වලට කියන්නේ උපකරණ මගින් ඇති වෙන්න පුළුවන් දෝෂ වර්ග දෙකක් ගැන තුනක් ගැන කතා කරා. එකක් තමයි තෙපාව මගින් සිදුවන දෝෂ. ඊළඟට මට්ටම් යටිය මගින් ඇති වෙන දෝෂ. ඊළඟට මට්ටම් උපකරණයේ ආශ්‍රිතව සිදුවිය හැකි දෝෂ. ඊළඟට තව එකක් ඇති වෙන්න පුළුවන් මේ සීරුමාරු ස්ක්‍රූප්පු වල ඇති වෙන්න පුළුවන් දෝෂ. ඒ කියන්නේ සීරුමාරු ස්ක්‍රූප්පුව හරියට නිවැරදිව ක්‍රියා කරන්න නැති වෙන්න පුළුවන්. ඊළඟට පොට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒත් අපිට කොච්චර කරකවුවත් ඒක හරියට ફોකස් වෙන්නේ නැති වෙනවා. ඒකට ඔන්නවා තමයි මේ සීරුමාරු ස්ක්‍රූප්පුව මගින් ඇති වෙන්න පුළුවන් දෝෂ වෙන්නේ. තේරුණාද? ඊළඟට දෙවැනි එක පාරිසරික දෝෂ. මොනවද මේ පාරිසරික දෝෂ? ඒ කියන්නේ පරිසරය මගින් නැති වෙන පුළුවන් දෝෂ. ඒතකොට මේ පරිසරය මගින් නැති වෙන දෝෂ ගත්තොත් එකක් තමයි අර මිරිඟුව නිසා දෘෂ්ටි රේඛාව විචලනය වෙන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවා එක දිගට මාර්ගය තියෙනකොට මේ මාර්ගයේ නිකන් මිරිඟුව වගේ පේනවා. නිකන් වතුර වගේ පේන්නේ. අනේ නෑ මිරිඟුව කියන්නේ. එතකොට මේ මිරිඟුව නිසා අපිට දෘෂ්ටි රේඛාවේ විචලනයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක පාරිසරික දෝෂයක්. හරිද? එතකොට මේ මිරිඟුව නිසා දෘෂ්ටි රේඛාවේ විචලනය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක තමයි ඒකෙම උෂ්ණත්වය වෙනස් වීම නිසා මධ්‍යගත බුබුල විස්ථාපනය හෝ සංකෝචනය වීම. ඒ කියන්නේ උෂ්ණත්වය අනුව අර ලෙවල් එකේ තියෙන බුබුල වැඩි වෙන්න හෝ චූටි වෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ මේක අර කියන්නේ මේ විස්ථාපනය වෙනවා කියන්නේ විශාල වෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංකෝචන වෙලා කුඩා වෙන්න පුළුවන්. ඒතකොට අපිට ඒක හරියටම වෝටර් බබල් එක මැදට ගනිද්දි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒතකොට ඔන්නෝ තමයි පාරිසරික දෝෂ. ඊළඟ තව එකක් තමයි සුළං වැස්ස ඊළඟට තද අවුව වගේ අවස්ථාවලදී අපි පාඨාංග ගැනීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන්. මොකද පාවිච්චි කරන්නේ ඇලුමිනියම් තියෙන දණ්ඩක්. ඒතකොට මේක අධික රස්නේදී ස්ථාපනය වෙන්න පුළුවන්. කියන්නේ ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. ඒකට අපිට දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට මේවා වෙන්නේ පරිසරය කියන්නේ පාරිසරික සාධක මත තමයි මෙන්න මේ කියන දෝෂය ඇති වෙන්නේ. ওই දෝෂ තුන. මොකද්ද පළවෙනි එක? මිරිඟුව නිසා ඇති වෙන දෘෂ්ටි රේඛාවේ විචලනය. ඊළඟට උෂ්ණත්ව වෙනස් වීම නිසා මධ්‍යගත බුබුල විස්ථාපනය හෝ සංකෝචනය වෙන්න පුළුවන්. ඊළඟට සුළං වැස්ස තද අවුව වැනි අවස්ථාවලදී පාඨාංක ගැනීමේ ඇති වෙන්න පුළුවන් දෝෂ. මොනවා තමයි පාරිසරික දෝෂ විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට භාවිතා කරන්නන් නිසා ඇති වෙන දෝෂ. මොනවාද මේ භාවිතා කරන්නන් නිසා ඇති වෙන පුළුවන් දෝෂ? එකක් තමයි මට්ටම් යටිය භාවිතා කරන්න ආතින් වෙන්න පුළුවන් දෝෂ කීපයක්. කියන්නේ මට්ටම් යටිය අපි මෙහෙම අල්ලා ගන්න ඕන මේ මට්ටම් යටිය මේක නම් මෙහෙම තියලා අල්ලා ගන්න ඕන මේක සම්පූර්ණ දිගයි ගොඩක්. මෙහෙම අල්ලා ගන්න ඕන හරියට ඇල වෙන්නේ මේ පැත්තට වැල්ල වෙන්නේ එහෙම නැතුව හරි කෙලින් මධ්‍යගතව අල්ලා ගැනීම කියන්නේ ඒක හරියට සිරස්ව තියා ගැනීම කරන්න ඕන.
හරි. එතකොට අපි මට්ටම් යටිය භාවිතා කරන්නන් අතින් ඇති වෙන්න පුළුවන් දෝෂ තමයි එකක් තමයි වැරදි කුඤ්ඤය මත හෝ වැරදි ලක්ෂ්‍ය මත යටිය තැබීමෙන් සිදුවන දෝෂ. අපි ලකුණු අර මුලින් ලකුණු දාගෙන යනවනේ. ඒතකොට ඒ ලකුණක නැතුව වෙන තැනක තියන් මේ මට්ටම් යටියෙන් අපි මැනුම් කරොත් අපිට වැරදි අගයන් තමයි එන්නේ. මොකද වැරදි කුඤ්ඤයක් මත හෝ වැරදි ලක්ෂයක් මත යටිය තැබීමෙන් වෙන්න පුළුවන් දෝෂ. ඊළඟට යටිය නිවැරදිව දිග නොහැරීම නිසා සිදුවන දෝෂ. දැන් මේක තියෙන්නේ හකුලන්න පුළුවන්. මෙහෙම හකුලන්න පුළුවන්. හකුලනවා කියන්නේ මෙච්චර විතර තමයි පරිම හකුලන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒක දිග අරින්න පුළුවන්. ඒක හරියට ගොඩක් දිග ඒ කියන්නේ පරිම දිග අරගත්තේ නැති වුණොත් එතනත් දෝෂයක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ කියන්නේ එතන පොඩි ગેප් එකක් තිබිලා හරියට ඒ කියන්නේ ඒ නිසා දෝෂයක් ඇති වෙන්න පුළුවන් මේ යටිය නිවැරදිව දිග නොහැරීම නිසා. හරිද? ඊළඟට යටිය තිරස්ස නොපිහිටීම නිසා ඇති වෙන්න පුළුවන් දෝෂ. තිරස්ස නොපිහිටනවා කියන්නේ හරියට අර තිරස් ගතිය නැතුව තිබුණොත් ඒකත් දෝෂයක් වෙන්න පුළුවන්. සිරස්ව තිබෙන්නේ නැතුනම තමයි අපිට ඔය ප්‍රශ්නේ එනවා. මොකද සිරස් ගතියට හරියට තිබුණොත් ඇද වෙලා තිබුණොත් මේක ගන්න පාඨාංක වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට පුද්ගලයාට හානි නොවනසේ භාවිතා කරන්න වෙනවා. ඒක කියන්නේ ඇලවිලා තියෙන්න බෑ. හරි ඍජුව තියෙන්න වෙනවා. ඊළඟට පාඨාංක කියවන්නාට අවහිරවනසේ ඇල්ලීමෙන් බලගෙන අපි පාඨාංක කියවන තැන අත තියාගෙන මෙහෙම අල්ලන් හිටියොත් ඇඟිලි වලට වැහෙනවා පාඨාංකය. එතකොට අපිට ඒ අවශ්‍ය පාඨාංකය කියව ගන්න බැරි වෙනවා. වැරදි පාඨාංකයක් තමයි ඊට පස්සේ අපි කියවීම කරන්නේ. එතකොට ඔන්න ඔය වගේ දෝෂ ඇති වෙන්න පුළුවන්. මේ මට්ටම් යටිය භාවිතා කරන්නන් අතින් ඇති වෙන්න පුළුවන් දෝෂ තමයි ඕවා. ඊළඟට පාඨාංක සටහන් කරන්නන් අතින් ඇති වෙන්නත් පුළුවන් දෝෂ. ඒ කියන්නේ දැන් අපි මේ කියවන පාඨාංකය වෙන කෙනෙක් නම් සටහන් කිරීම කරන්නේ බලලා කියනවනේ. ඒතකොට කියවද්දි සටහන් කරත් මේ සටහන් කරන්නා විසින් ඇති වෙන්න පුළුවන් දෝෂ. එකක් තමයි මට්ටම් පිටුවේ වැරදි තීරුවල පාඨාංක. දැන් කියන්නේ නැග්මේ බැස්ම ලියන්න පුළුවන්, බැස්මේ නැග්ම ලියන්න පුළුවන්. රොන්න වගේ දේවල් වෙන්න පුළුවන්. කියන්නේ මට්ටම් පිටුවේ වැරදි තීරුවල පාඨාංක සටහන් කිරීම මේ පාඨාංක සටහන් කරන්නන් අතින් වෙන්න පුළුවන් දෝෂ. ඊළඟට ලියනු ලබන අක්ෂර සහ ඉලක්කම් පැහැදිලි නොවීම. දැන් අපි ABCD කියලා දානවා නම් ස්ථානයේ ABCD කියන සංකේතේ හරි ඉලක්කම හරි ඊළඟට අකුර හරි මොකද්ද වෙන්නේ? හරියට පැහැදිලිව නැත්නම් අර ආපස්සේ බලන කෙනෙකුට ඒක නිවැරදිව කියවා තේරුම් ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ඒ නිසා නිවැරදි කියන්නේ ලියනු ලබන අක්ෂර සහ ඉලක්කම් පැහැදිලි නොවීම කියන එකත් මේ පාඨාංක සටහන් කරන්න නම් වෙන්න පුළුවන් දෝෂයක්. ඊළඟට අත්දැකීම් අඩු පුද්ගලයන් සටහන් කිරීම. ඒ කියන්නේ කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව ඒ කියන්නේ පළපුරුද්දක් නොමැතිව මේ කාර්යයේදීලා මුලින්ම මේක කියන්නේ කිසිම ප්‍රැක්ටිස් කියන්නේ පළපුරුද්දක් නැතුව එක සැරේට ගිහිල්ලා මේ දත්ත වගුව පුරවන්න ගියොත් අන්න ඒ නිසා දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අත්දැකීම් අඩු පුද්ගලයන් සටහන් කිරීම නිසා පාඨාංක මිනුම් වල දෝෂ ඇති වෙන්න පුළුවන්. ඊළඟට කියවන්නා නිවැරදි ලෙස පාඨාංක කිව්වද වැරදි ලෙස සටහන් කිරීම. මෙන්න මේ කාරණය පාඨාංක සටහන් කරන්න තමයි සිද්ධ වෙන්නේ. මිනුම් උපකරණයෙන් බලන පුද්ගලයා නිවැරදිව බලලා පාඨාංකය හරියට කියුවත් ඒ පාඨාංකය සටහන් කරගන්නා විසින් ඒක නිවැරදිව සටහන් කරගත්තේ නැති වුණාම ඇති වෙනවා දෝෂ. ඒතකොට මේ සියලුම දේවල් වෙන්නේ භාවිතා කරන්නන් අතින් සිදුවෙන දෝෂ විදියට තමයි අපි ගන්න වෙන්නේ. ඊළඟට පාඨාංක කියවන්නන්ගෙනුත් සිදුවෙන්න පුළුවන් දෝෂ. ඒ කියන්නේ පාඨාංකය හරියට අහුන් නැති වුණාම වෙන කෙනාට ඇහෙන්න තුනන් පස්සේ එළිය වෙන විදියට. ඒ නිසා පාඨාංක කියවන්නන්ගෙනුත් සිදුවෙන්න පුළුවන් දෝෂ. එකක් තමයි පාඨාංක කියවීමත් යටියේ ක්‍රමාංකයක් පිළිබඳව අවබෝධයක් නොමැතිව කියවීම. කියන්නේ පාඨාංක කියවද්දී යටියේ ක්‍රමාංකණය පිළිබඳව කිසිම අවබෝධයකින් නැතුව පාඨාංක කියාගෙන යන්න පුළුවන්. මේ පාඨාංක කියවන්නාගේ සිදුවෙන්න පුළුවන් දෝෂ. හරිද? ඊළඟට කියවන්නාගේ දෘෂ්ටි හැකියාව අඩු වීම. ඒ කියන්නේ දැන් පාඨාංකය නිරීක්ෂණය කරන මැෂින් එකෙන් මැෂින් එකෙන් නිරීක්ෂණය කරන කෙනාට ඇස්පෙනීමේ දුර්වලතාවයක් තිබුණොත් එයාට පේන්නේ වෙන අගයක්. එහෙම නැත්නම් බොඳ වීමක් වගේ පේන්න පුළුවන්. ඒතකොට ඒ නිසා වැරදි පාඨාංකයක් කියන්න පුළුවන්. ඒතකොට සටහන් කරගන්නා විදිහින් මේක වැරදි විදිහට තමයි සටහන් කර ගැනීම කරන්න කියන්නේ. එයා කියන දේ කරන්නේ. කියන දේ තමයි සටහන් කිරීම කරන්නේ. ඒතකොට පාඨාංකය කියවන්නාගෙන් සිදුවෙන්න පුළුවන් දෝෂයක් තමයි ඔය දෘෂ්ටි හැකියාව අඩු වීම නිසා පාඨාංක
දෝෂ සහිත වීම. ඊළඟට නිවැරදි ලෙස පාඨාංග කියවුවද වැරදි ලෙස උච්චාරණය කිරීම. හරියට බලනවා අංකේ හරියට ඒ පාඨාංගයේ නිවැරදිව මෙහෙම තියනවාද කියලා. හැබැයි දශම ස්ථානයක් අඩුවෙන් වැඩියෙන් වගේ පාඨාංගය උච්චාරණය කරන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? අර සටහන් කර ගන්නා විසින් අර උච්චාරණය කරපු විදිහට තමයි සටහන් කිරීම කරන්නේ. එතකොට එතනත් පාඨාංකයේ දෝෂයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ දේවල් වෙන්නේ කාගෙන්ද? පාඨාංක කියවන්නාගෙන් සිදුවෙන දෝෂ තමයි ඔය අපි කිව්වේ. තේරුණාද? හරි. ඊළඟට මේ භාවිත කරන්නන් නිසා ඇතිවන දෝෂයක් තමයි තව එකක් ගණනය කරන්නන් අතින් ඇතිවන දෝෂය. ඒ කියන්නේ දැන් අපි වගුවට දාලා ඉවරලා නැග්ම බැස්ම ඒ කියන්නේ BS FS IS ඔය ටික දාලා ඊළඟ නැග්ම බැස්ම දාලා ඊළඟට ඌනිත උස ඒ ටික දාලා අපි දත්ත වගුව සම්පූර්ණ කර ගන්නවා. සම්පූර්ණ කරලා ඒ ගණනය කිරීම එකතු කිරීම අඩු කිරීම සහ ඒ දේවල් කරලා ගනිද්දී වැරදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වගේ දෝෂ ඇති වෙන්න පුළුවන්. හරිද? වගුව තුලින්. ඒතකොට ඒව තමයි මේ ගණනය කරන්න නැති වෙන්න පුළුවන් දෝෂ ගණනයට ගැනීම. ඒතකොට මොකද වෙන්නේ? ලබාගත් දත්ත වෙනත් ගණනය කිරීමකට සහ රූප සටහන් ඇඳීමේදී වැරදි පින් ලකුණු භාවිතා කිරීම. ඒ කියන්නේ ලබාගත් දත්ත වෙනත් ගණනය කිරීමකට සහ රූප සටහන් ඇඳීමේදී වැරදි අර පින් ලකුණ හරියට දාගන්න භාවිතා කිරීම තුලින් වැරදි ගණනය කිරීම වෙන්න පුළුවන්. මොකද පින් ලකුණකින් තමයි අපි පටන් ගන්න කියලා තියෙනවා. මතකනේ? පින් ලකුණකින් පටන් ගන්නවා පින් ලකුණකින් ඉවර වෙනවා. කියන්නේ ටෙම්පරරි පින් ලකුණකින් හරි තමයි ඉවර වීම වෙන්නේ. අනිවාර්යෙන් පින් ලකුණකින් තමයි පටන් ගන්නේ. මොකද මොහුදු මට්ටමත් එක්ක තමයි අපි ගණනය කිරීම කරන්නේ. ඒ නිසා තමයි අපි පින් ලකුණක් පාවිච්චි කරන්නේ. ඊළඟට වැරදි ගණිත ක්‍රම භාවිතා කිරීම ගණක යන්ත්‍ර වැරදි ලෙස භාවිතා කිරීමෙන් මේ ගණනය කිරීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කාරණා ටික තමයි සාමාන්‍යයෙන් අපි භාවිතා කරන නිසා ඇති වෙන්න පුළුවන් දෝෂ මොනවද? එකක් තමයි මට්ටම් යටි භාවිතා කරන්න නැති වෙන්න පුළුවන් දෝෂ කිහිපයක් ගැන කතා කරා. ඊළඟට පාඨාංක සටහන් කරන්න නැති වෙන්න පුළුවන් දෝෂ කිහිපයක් ගැන කතා කරා. ඊළඟට පාඨාංක කියවන්නන්ගෙන් සිදුවිය හැකි දෝෂ ගැන කතා කරා. ඊළඟට ගණනය කරන්න නැතිව ඇති වෙන දෝෂ ගැන කතා කරා. ඔන්නෝ තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී සිදු වෙන්න පුළුවන් දෝෂ. හරිද? ඒකට ප්‍රධාන වශයෙන් තුනක් කිව්වා. ඒ තුනේ අණු කොටස් ගැන වෙනම අපි කතා කරා. මොනවද ප්‍රධාන තුන? උපකරණවල ඇතිවන දෝෂ, ඊළඟට පාරිසරික දෝෂ සහ භාවිතා කරන්නන් නිසා ඇතිවන දෝෂ. ඔය කියන ටික හොඳට මතක තියාගන්න වෙනවා. හරිද? දැන් මේ ඇතිවන දෝෂය අපි මේ අමග හරවා ගන්න. ඒ කියන්නේ දෝෂය අවම කිරීම යෙදිය හැකි පිළියම් ගැන බලන්න වෙනවා. සාමාන්‍යයෙන් දෝෂයක් වෙන්න පුළුවන්. ඔය මැනීමක් කරද්දී යම් කිසි මේ කියන කාරණා තුනෙන් මොකක් හෝ දෝෂයක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ ඇති වෙන දෝෂය අපි මොකද කරන්න ඕන? අවම කරගන්න කියන්නේ නැතිම කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක අවම කිරීමක් කරන්න ඕන. ඒතකොට අවම කිරීමට මොනවද යොදන්න පුළුවන් පිළියම්. හරිද? දැන් අපි ඒකෙන් තමයි දැන් කතා කරන්න යන්නේ. කියන්නේ දෝෂ අවම කිරීමට යෙදිය හැකි පිළියම් මොනවද කියන එක තමයි ඊළඟට අපි කතා කරන්නේ. මොනවද පිළියම්? එකක් තමයි මිනුම් කියවීම දෙවරක් පමණ කර පාඨාංග සටහන් කළ පසුවද නිරීක්ෂණය කිරීම. කියන්නේ අර මැෂින් එකෙන් බලගෙන මට්ටම් ගැනීමේ උපකරණයෙන් බලලා මේ හිතන්නකෝ මේක කියලා මට්ටම් ගැනීම මේ උපකරණය මේක තමයි මට්ටම් ගැනීම උපකරණය. ඒතර මෙතෙන්ට ඇහැතිලා බලලා අපි පාඨාංක කිහිප වරක් කියව ගන්න ඕනේ. කියන්නේ ඉතරයක් බලනවා අපහු ඉතින් තා පොඩ්ඩක් ඉඳලා අපහු බලලා වගේ තුන් පාරක් විතර බලලා පාඨාංකය කියවලා සටහන් කිරීම කරන්න ඕන. ඊට පස්සේ සටහන් කරලත් ආපහු නැවත වරක් බලන්න ඕන. මොකද අපි සටහන් කරපු පාඨාංකයමද පෙන්වන්නේ කියලා. ඒ කියන්නේ සූලංග මගින්, වර්ෂාව මගින්, අවුව මගින් මේකේ පාඨාංක වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි දෝෂ ගැන මිදිස්සෙල්ලා කතා කරා. හරිද? ඒතකොට එකක් තමයි මිනුම් මේ දෝෂය අවම කරගන්න අපිට මිනුම් කියවීම දෙවරක් පමණ කරන්න ඕන. එහෙම කරලා පාඨාංක සටහන් කරගන්න ඕන. ඒක වඩා හොඳයි. ඊළඟට නිෂ්පාදකයා සඳහන් කර ඇති ආකාරයට සහ අලුත් වැඩියාවකින් පසු අංක ශෝධනය කිරීම. මොකද මේ අංක ශෝධනය කරනවා කියන්නේ? අංක ශෝධනය කරනවා කියන්නේ දැන් අපි දීර්ඝ කාලීනව උපකරණයක් පාවිච්චි කරාට පස්සේ උපකරණයේ දෝෂ ඇති වෙනවා. මූලාංක දෝෂ වගේ දේවල්. ඒකට ඒවා
මූලාංක දෝෂ ඇති වුණාට පස්සේ අපි මොකද කරන්නේ මේක ඔය ගත්තු ආයතනයට ගිහිල්ලා මේක අලුත් වැඩියා කිරීමක් කරගන්නවා. එතකොට අලුත් වැඩියා කරාට පස්සේ මේකේ අංක ශෝධනය කියලා එකක් කරනවා. කියන මුලින් අර ගත්ත තත්ත්වෙටම පරිවර්තනය කරලා දෙන එහෙම. කියන්නේ දත්ත data ඇතුළත් කළා හරි data මකලා හරි කොහොම හරි කරලා ඒක කියන්නේ හොඳ කියන්නේ මුල් තත්ත්වෙටම පත් කිරීම කළා තමයි දෙන්නේ. ඒතර නෝ තමයි අපි අංක ශෝධනය අලුත් වැඩියාව නැත්නම් අංක ශෝධනය කියන එක කරන්නේ. හරිද? ඒකට අනිවාර්යෙන් ඒක කරන්න ඕන දෝෂ තියෙනවා නම්, ඒ කියන්නේ දෝෂ අවම කරගන්න නම් ඒ දේ කරන්න වෙනවා. ඊළඟට පාරිසරික බලපෑම් අවම කාලච්ඡේද තුල මිනුම් කටයුතු සිදු කිරීම. ඒක සාමාන්‍යයෙන් ගිනී ගහන අවුවේ නැතුව ඊළඟට වහින අවස්ථාවල් නැතුව අධික විදියට සුළං තියෙන අවස්ථාවල් නැතුව සාමාන්‍ය තත්ත්වයටදී අපි මිනුම් කිරීම මගින් අපිට මේ දෝෂ මග හරවා ගන්න පුළුවන්. ඊළඟට මට්ටම් යටිය සිරස්ව තබා ගැනීමට එයට මැද බිඳු ලෙවලයක් සකස් කිරීම. ඒ කියන්නේ මෙන්න මේ මට්ටම් උපකරණේ මේ යටියට අපි ලෙවල් එකක් හයි කර ගන්න ඕන පොඩි. ඉතින් දිනවනේ අලවන ලෙවල්, ඒ වගේ ලෙවල්, ඒ වගේ ලෙවල් එකක් හයි කරගෙන මැද බිඳු ක්‍රමයට කියන එකක් හොයාගෙන හරියට ලෙවල් විදියට ඇල්ලුවොත් අපිට මේ දෝෂ මග හරවා ගන්න පුළුවන්කම තියෙනවා. තේරුණාද? එහෙනම් අපිට මේ දෝෂය මග හරවා ගන්න, ඒ කියන්නේ මට්ටම් යටිය මගින් නැති වෙන දෝෂ මග හරවා ගන්න අපිට මේ මට්ටම් යටියට ලෙවල් එකක් සම්බන්ධ කරන්න පුළුවන් මැද බිඳුව. ඒකට අපි මැද බිඳුවට හැදුවට පස්සේ මේ ලෙවල් එක හරියට සිරස්ව තියෙනවා. ඒක අපිට හදා ගන්න පුළුවන් මේ මැද බිඳුව ලෙවල් එකක් සවි කිරීම මගින්. ඒකත් මේ දෝෂ අවම කිරීමට පාවිච්චි කරන්න පුළුවන් එක පිළියමක්. ඊළඟ එක යම් මට්ටම් රේඛාවක් එක් අයෙකු විසින් පමණක් සිදු කිරීම. ඒ කියන්නේ සමහර දිනවනේ දැන් ටිකක් ස්ථාන දෙක තුනක් එක්කෙනෙක් බලනවා, ඊළඟට තව ස්ථාන දෙක තුනක් එක්කෙනෙක් බලනවා, එහෙම නැතුව. ඒ කියන්නේ අපිට අදාළ, ඒ කියන්නේ මොකක් හරි රේඛාවක් තියෙනවා නම් ඒ රේඛා මට්ටම් මයින රේඛාවේ ඒ කොටසම එක අයෙක් විසින් පමණක් මේක නිරීක්ෂණය කරනවා නම්, එහෙම නැත්නම් ඒකේ අගයන් ටික සටහන් කර ගන්නවා නම් අන්න අපිට මේ දෝෂ අවම කරගන්න පුළුවන්. මොකද එහෙම දෝෂ ඇති, ඒ කියන්නේ බලන කෙනාම එක්කෙනෙක්. ඒ නිසා එතන දෝෂය අවම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිහිප දෙනෙක් මේකේ මට්ටම් උපකරණය මගින් නිරීක්ෂණය කර සටහන් කරගත්තොත් ඒ වගේ දෝෂ ඇති වෙන පුළුවන්. ඒ කියන්නේ බලන විදිය අනුව. ඒ නිසා අපිට මේ දෝෂ අවම කිරීමට මේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. අවසාන එක තමයි ගණනය කිරීම වලදී දෝෂයක් සිදු වේදැයි අදාළ ගණනය කිරීම කර පරීක්ෂා කිරීම. දැන් අපි වගුවේ දත්ත වගුවේ මතක ඇති අගයන් ටික මේ වගුවේ දාපු ඒවා හරිද කියලා බලන්න මම කියලා දුන්න සූත්‍රයක් එක්ක. නැග්ම බැස්ම, ඒ කියන්නේ ඒකේ කියන්නේ නැග්මෙන් බැස්ම අඩු කරලා ඒ නගය ඊළඟට IS එකෙන් BS එකෙන් FS එක අඩු කරලා එතනයි නගය සහ ඕනිත ආරම්භ අවසාන ඕනිත උසෙන් ආරම්භක ඕනිත උස අඩු කරාට පස්සේ ඒ නගය කියන මේ අගයන් තුනම සමාන වුණොත් අපේ දත්ත වගුව හරි කියලා. ඒකට ගණනය කිරීම කලදී මේ දෝෂ සිදු වෙලා තියෙනවද කියලා බලන්න අදාළ කියන්නේ සුළු කිරීම කරලා පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න ඔය කියන කොටස් ටික, එහෙම නැත්නම් ඔය කියන කාරණා ටික අපි හරියට කරොත් මේ දෝෂ අවම කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මොකද අපිට සම්පූර්ණයෙන්ම දෝෂය අවම මේ නැති කරන්න බෑ. අපිට අවම කිරීමක් කරගන්න පුළුවන්. මෙන්න මේ කියන කොට ටික කරගත්තොත් මොනවාද? මිනුම් කියවීමෙන් දෙවරක් පමණ කර පාඨාංග සටහන් කරගන්න ඕන. නිෂ්පාදකයා සඳහන් කර ඇති ආකාරයට සහ අලුත් වැඩියාවෙන් පසු අංක ශෝධනයක් කරන්න ඕන. ඊළඟට පාරිසරික බලපෑම් අවම කාලච්ඡේද තුල මිනුම් කටයුතු සිදු කරන්න ඕන. ඊළඟට මට්ටම් යටිය සිලස්ස තබා ගැනීමට එයට මැද බිඳු ලෙවලයක් සවි කරන්න ඕන. ඊළඟට යම් මට්ටම් රේඛාවක් එක් අයෙකු විසින් පමණක් සිදු කරන්න ඕන. ඊළඟට ගණනය කිරීම වලදී දෝෂයක් සිදු වේදැයි අදාළ ගණනය කිරීම කර පරීක්ෂා කරන්න ඕන. ඔය කියන ටික කරාම අපිට දෝෂ අවම කරගන්න, ඒකට ඕව තමයි දෝෂ අවම කරගන්නට යොදන්න පුළුවන් පිළියම් වෙන්නේ. ඒක තේරුණා කියලා. හරි. ඔය ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී වෙන්න පුළුවන් දෝෂ මොනවද? සහ ඒ දෝෂ මගව හරවා ගන්න අපිට යොදන්න පුළුවන් පිළියම් මොනවද කියන එක.
ඊළඟට අපි මාතෘකාව තමයි තියොඩොලයිට් මැනීම. අපි ඉස්සෙල්ලා කතා කරේ මට්ටම් උපකරණය ගැන. දැන් කතා කරන්නේ තියොඩොලයිට් ගැන. තියොඩොලයිට් තියොඩොලයිට් මැනුම. තියොඩොලයිට් මැනුම. මොකද්ද මේ තියොඩොලයිට් කියන්නේ? දැන් අපි මට්ටම් උපකරණයෙන් කරන්නේ බිම් මැනීම. ළඟට දම්වැල් මැනුමනුත් කරන්නේ බිම් මැනීම. ඒකට මේ තියොඩොලයිට්ෙන් කරන්නේ අපි බිම් මැනීම. මේ තියොඩොලයිට් කියන එක සාමාන්‍යයෙන් මට්ටම් උපකරණයට සමාන. ඒ කියන්නේ අපි මට්ටම් ගැනීමට පාවිච්චි කරන උපකරණයට සමානයි. පොඩි වෙනස්කමකට තියෙන්නේ මේකේ සීරු මාරු කිරීමේ වෙනම අලුතෙන් කෑලි කිහිපයක් තියෙනවා. ඊළඟට ලෙවල් එක කියන්නේ ළඹයක් වගේ එකක් තියෙනවා. ඊළඟට මේකෙන් කෝණ ගන්න පුළුවන් ආරෝහණ අවරෝහණ කෝණ ගණනය කිරීමේ හැකියාවක්. නෝක තමයි තියොඩොලයිට් එකේ තියෙන වෙනස්කම මට්ටම් උපකරණයට සාපේක්ෂව. හරිද? බලන්න නෝට් එකේ තියෙනවා බිම් මැනුම් ක්‍රියාවලියේදී එක් පිහිටුමකට සාපේක්ෂව තවත් පිහිටුමක තිරස් හා ස්ථිරස් කෝණ මැනීමට සඳහා යොදාගත හැකි එක් උපකරණයක් ලෙස තියොඩොලයිට්ව දැක්විය හැකියි. මොකද කියන්නේ බිම් මැනීම් ක්‍රියාවලියේදී එක් පිහිටුමකට සාපේක්ෂව තවත් පිහිටුමක තිරස් හා සිරස් කෝණ මැනීමේ සඳහා යොදාගත හැකි උපකරණයක් තමයි මේ තියොඩොලයිට් කියන්නේ. මොකද මේ තිරස් කෝණ කියන්නේ? තිරස් කෝණ කියන්නේ නෝන තිරස් කෝණ. වලදී. මේක ආරෝහණ කෝණය මේ දෘෂ්ටි රේඛාව මේක. උඩ දැන් මේ හරිය මොකක් හරි බිල්ඩින් එකක උඩ ඉන්නවා නම් කවුරු හරි අපිට මෙහෙම බලනකොට මේකට කියනවා ආරෝහණ. මොකද බිම මොකක් හරි වාහනයක ඉඳන් බස් එකක කියනවා බස් එකක ඉඳන් පාරේ යන මිනිස්සෙක් බලනකොට බලන්න පල්ලෙහා. එතකොට ඒක අවරෝහණ කෝණය තමයි. ඒතකොට නොක තමයි කෝණ කියන්නේ තිරස් සහ සිරස් කෝණ වෙන්නේ. තිරස් මෙදින සිරස් කෝණය. තිරස් කෝණය සහ සිරස් කෝණ මැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මේ තියොඩොලයිට් මැනීමේ ක්‍රමය කියන. ඊළඟට මෙහි ඇති විශේෂත්වය නම් තිරස් කෝණ මෙන්ම සිරස් කෝණද මැනිය හැකි වීමයි. තියොඩොලයිට් වලින් සිදු කරන යම් මැනුම් ක්‍රියාවලිය තියොඩොලයිට් මැනුමක් ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මේ තියොඩොලයිට්ෙන් මොකක් හරි මැනීමක් කරනවා නම් අපි ඒකට කියනවා තියොඩොලයිට් මැනුමක් කියලා. කියන්නේ තියොඩොලයිට් පාවිච්චි කරලා අපි මැනීමක් කරනවා නම් ඒකට කියනවා තියොඩොලයිට් මැනුමක්. එතකොට මොකද්ද මේකේ වෙනස තියෙන්නේ? සාමාන්‍ය මට්ටම් උපකරණයට සාපේක්ෂව උපකරණයට සාපේක්ෂව මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ තිරස් සහ සිරස් කෝණ මැනීමේ හැකියාව කියනක තමයි විශේෂත්වය තියොඩොලයිට් එකේ. එතකොට බලන්න රූපයක් ඇති ඔයාගේ නෝට් එකේ ඔක තමයි තියොඩොලයිට් කියලා කියන්නේ. බලන්න මට්ටම් උපකරණය වගේම ඔකේ දුරේක්ෂයක් තියෙනවා. ඊළඟට දැන් හිතන්න මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේක තියෙනවා ඊළඟට මේක සම්බන්ධ වෙලා තියෙනවා. මේකට ඉවසුතන ඊට පස්සේ අර අයිට වැඩිය මේක පොඩි ස්ක්‍රූප් මොනවාද යා කියන්නේ නොබ් වැඩි නොබ් ප්‍රමාණය වැඩි. ඊළඟ මෙතන අර තුනක් තියෙනවා කියන මැද බිඳු ක්‍රමයට හදාගන්න එක. ඒකත් මේකේම තියෙනවා. ඊට අමතරව තව නොබ් කිහිපයක් මේකේ තියෙන්න පුළුවන්. ඊළඟට මෙතන ලෙවල් එකක් තියෙනවා. ඒතර මේක තමයි දුරේක්ෂය. අපි බලන එක. මේකෙන් තමයි දුර බලාගෙන ඉන්නේ. ඊළඟට මෙතෙන් තමයි කෝණය ඉහළ පහළ කරවන්න පුළුවන්. උඩ යට හරවන්න පුළුවන්. මේ පැත්තට හරවන එක. සාමාන්‍යයෙන් මේක දැන් මේක නම් මේක කියලා හිතන්නකො දුරේක්ෂය. මේ දුරේක්ෂය මෙහෙම හරවන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාගත්තු මට්ටම් උපකරණේ බෑ. මෙහෙම කෙලින්තුවත් මෙච්චර තමයි. ඒ කියන්නේ අපිට මේ ඇස් මට්ටමින් පේන ප්‍රමාණය විතරයි බලන්න පුළුවන්. හැබැයි තියොඩොලයිට් කියන එක එහෙම තිබුණාට පස්සේ අපිට මේ නොබ් තියනවා කරකවන්න. මේක කරකවුවාට පස්සේ මේම උඩට හරව ගන්න පුළුවන්. ආපහු මේව පල්ලෙහාට හරව ගන්න. ඒ විතර නෙමෙයි මෙහෙ දැන් මෙහෙම තියලා මෙහෙම හරව ගන්නවා වගේම මෙහෙම ගන්නත් පුළුවන්. ඒ වගේම මේක මේ පැත්තට හරවන්න සහ මේ පැත්තට හරවන්න. ඒතකොට මෙන්න මේක මේ කෝණ තිරස් සහ සිරස් කෝණ මැනීම සඳහා පාවිච්චි කරන නිසා තමයි අපි මේක කියන්නේ තියොඩොලයිට්
ලයිට් 2 කියලා. එතකොට ඒකේ විශේෂත්වය තමයි ඒක. සිරස් කියලා කියන්නේ මෙහෙම. උඩට සහ පහළට තියෙන කෝණ මැනීම. ඊළඟට දෙපැත්තට තියෙන කෝණ මයින් එක තමයි සිරස් කෝණ වෙන්නේ. තේරුණාද? ඒක තමයි අපි තියඩොලයිට් වලින් මැනීම කරද්දී කරන්නේ. මොකද කෝණ මැනීම තමයි මේකේ ප්‍රධානම කාර්යය වෙන්නේ තියඩොලයිට් පාවිච්චි කළා. තියඩොලයිට් රූප සටහනක් තියෙනවා නෝට් එකේ බලන්න. ඒක දැක්කට පස්සේ ඔයාලට පැහැදිලි වෙයි. ඔකෙත් තියෙනවා අර වගේම යට මං කිව්වා ඉස්සෙල්ලගේ තිබ්බා අපේ මට්ටම් උපකරණේ තියෙනවා යට නිකන් නොබ් තුනක්. ඒ තුන කරකවලා අර මැද බිඳුව හදා ගන්න ඕන. එතකොට මේකේ මැද බිඳුවට අමතරව ලෙවල් එකක් තියෙනවා. ඒ කියන්නේ ලම්බයක් වගේ එකක් තියෙනවා. යට රෙල් එන්නේ. එතකොට ඒක පාවිච්චි කරනවා අපි දාන කුඤ්ඤයට හරි සලකුණට හරි මධ්‍යගත කිරීම. අනිවාර්යෙන් මේක මධ්‍යගත කිරීම කරන්න ඕන මේ තියඩොලයිට් උපකරණය. හැබැයි අපි මොකද්ද මට්ටම් උපකරණය ගත්තොත් එහෙම මධ්‍යගත කිරීමක් කරන්න ඕනේ නැහැ. ඒක ලෙවල් කරගත්තා නම් හරියට මැද බිඳුවට හදාගත්තා නම් අවුලක් නැහැ. මැනීම කරන්න පුළුවන්. මේක එහෙම බෑ. ලම්බයක් වගේ එකක් තියෙනවා. ඒ ලම්බේට මේක ගන්නට සෙට් කරගන්න ඕනේ. දැන් මෙතන මම තියඩොලයිට් එක තියෙන්නේ. මෙන්න මෙතන කුඤ්ඤයක් ගහලා තියෙනවා. හරිද? මෙන්න මේ කුඤ්ඤෙට මෙන්න මෙහෙම කැලලක් එනවා ළමයි වගේ. ඔන්න ඕක හරියට මධ්‍යගතව තියෙන්න ඕන. මධ්‍යගතව තිබුණොත් තමයි අපිට හරිය නිවැරදි මැනීමක් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් නිවැරදි මැනීමක් කරන්නේ ගාව නැති වෙනවා. හරි. ඒතර ඔක තමයි අනිවාර්යයෙන් මේක මධ්‍යගත කිරීම වෙන්නම ඕන. එහෙම නැතුණත් අපිට හරියට පාඩම් කියවන්න බැරි වෙනවා. හැබැයි මට්ටම් උපකරණයේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. මැද බිඳුව හදාගත්තට පස්සේ ඒක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. හරි. ඊළඟට අපි යනවා තියඩොලයිට් මැනුමක් භාවිතා වන අවස්ථා. තියඩොලයිට් මැනුමක් පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලද කියන එක කතා කරා. මොන වගේ අවස්ථාවලද? එකක් තමයි ත්‍රිකෝණාකරණය, يعني ත්‍රිකෝණීකරණය යොදාගත නොහැකි අවස්ථාවලදී. يعني ත්‍රිකෝණාකාරව අපිට ගන්න බෑ. يعني ත්‍රිකෝණීකරණය යොදා ගන්න නොහැකි අවස්ථාවලදී අපි තියඩොලයිට් මැනුමක් භාවිතා කරලා මැනීම සිද්ධ කරනවා. ඊළඟට ඉඩම සමතලා නොවන විටදී සම මට්ටම නැතුව කඳු තියෙන්න පුළුවන්, හෙලක් වගේ තියෙන්න පුළුවන්. ඒ වගේ තියෙන අවස්ථාවලදී අපි මෙන්න මේ තියඩොලයිට් මැනීම පාවිච්චි කරනවා. ඊළඟට විශාල බිම් කොටස් මැනීමේදී පාවිච්චි කරන අපි තියඩොලයිට් මැනුම, ඒ කියන්නේ අක්කර ගණක් තියෙන ඉඩමක් මැනීමේද අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ තියඩොලයිට් මැනුම. ඊළඟට භූමිය පුරා ගොඩනැගිල්ලක් පිහිටා ඇති විට හෝ දත්ත වැඩි ගණනක් ඇති විටත් අපි මෙන්න මේ තියඩොලයිට් මැනුම භාවිතා ඒ කියන්නේ ගෙදර තියෙනවා වටේ කියන්නේ මුළු ඉඩමෙම ගේ හදලා තියෙනවා. ඒතකොට ඒ අවස්ථාවකදී තියඩොලයිට් පාවිච්චි කරලා අපි මැනීම ඉඳ ගන්නවා. හැබැයි එක ස්ථානයක බෑ තියඩොලයිට් කිහිපයක් තියන්න වෙනවා. මොකද බාධක තියෙන නිසා. හරිද? ඊට තියඩොලයිට් මැනුම් ක්‍රියාවලියේදී තියඩොලයිට්ෙන් කෝණයද මිනුම් පටියෙන් දුරද මැනීම මැනිය යුතුයි. එතකොට තියඩොලයිට් මැනුම් ක්‍රියාවලියකදී මොකද්ද කරන්නේ? කෝණය තමයි තියඩොලයිට්ෙන්ම ඉන්නේ. මිනුම් පටිය මගින් තමයි ඒ අතර දුර මැනීම කරන්න ඕන. හරිද? තියඩොලයිට් වෙදී ඔන්න ඔයක තමයි කරන්න ඕනේ. කියන්නේ පිල් ලකුණ අපේ මට්ටම් උපකරණෙදි ගන්නවා වගේ නෙවෙයි. මේකෙදි කෝණය මැනීම සඳහා තමයි වැඩියෙන්ම තියඩොලයිට් පාවිච්චි කරන්නේ. මිනුම් පටියෙන් තමයි ඒ අතර දුර මැනීම කරන්නේ. හරි. ඊළඟට තියඩොලයිට් මැනුමක් සඳහා අවශ්‍ය උපකරණ මොනවද? තියඩොලයිට් මැනීමක් සඳහා අවශ්‍ය උපකරණ තමයි එකක් තමයි තියඩොලයිට්. මොනවද ඒ ගන්නත් තියඩොලයිට් තියෙන්න වෙනවා. තියඩොලයිට්. හරිද? එකක් තමයි තියඩොලයිට්. අනිත් එක පෙළ ගැසුම් හිටි තියෙන්න ඕන. පෙළ ගැසුම් රීටි. පෙළ ගැසුම් රීටි තියෙන්න ඕන. ඊළඟට මිනුම් පටියක් තියෙන්න ඕන. මිනුම් පටියක්. ඊළඟට කුඤ්ඤ තියෙන්න ඕන. කුඤ්ඤයක් හරි සලකුණක් හරි තියෙන්න ඕන.
කුඤ්ඤ තියෙන්න ඕන. හරිද? එකක් නේ කුඤ්ඤ කියනවනේ. ඉතින් අපි ලනුවක් කුඤ්ඤ ගහනවනේ. ඉතින් ගොඩක් තියෙද්දි ඒ කුඤ්ඤ තියෙන්න ඊළඟට ශ්‍රේෂ්ඨ පොත තියෙන්න ඕන. ඉතින් අන්ති කියන වගේ නිම්ම මම අපි ශ්‍රේෂ්ඨ පොත යදිනවනේ. ඒ නිසා ශ්‍රේෂ්ඨ පොත තියෙන්න ඕන. ඒතර ඔන්න ඔය කියන ටික තමයි අපිට සාමාන්‍ය තියුලයිට් මැනීමක් සඳහා අවශ්‍ය වෙන උපකරණ. මේ පෙළ ගැසූ පිටි කියලා කියන්නේ දැන් මුලින්ම තියුලයිට් එක ගැන මේ වගේ උපකරණයක් අර මේකේ කෝණ මනින්න පුළුවන් තමයි තියෙන්නේ. දැන් අර පෙළ ගැසූම් පිටි කියලා කියන්නේ අපි ඒකට තෙපාවම් වගේ එකක් තමයි එකක් තියෙන්නේ. ඒක තමයි පෙළ ගැසූම් පිටි. ඊළඟට පෙළ ගැසූම් පිටි කියලා කියන්නේ sorry තෙපාව කියලා එකක් තියෙනවා. තෙපාව කියන්නේ මේක සවිකරණ එකට. පෙළ ගැසූම් පිටි කියලා කියන්නේ අපි අර මැනීම සඳහා පාවිච්චි කරන මට්ටම් යටිය වගේ ලීයක් තමයි ඒ පෙළ ගැසුම් කියන්නේ. ඊළඟ මිනුම් පටියක් තියෙන්න ඕන මේකට. ඊළඟට කුඤ්ඤ තියෙන්න ඕන. ශ්‍රේෂ්ඨ පොත තියෙන්න ඕන. මේ මැනීම සටගෙන මැනුම් සටහන් කිරීම සඳහා සහ අපේ ඊළමේ සිතියම් ගත කරන්න ශ්‍රේෂ්ඨ පොත අවශ්‍ය වෙනවා. ඒතර නෝ තමයි තියුලයිට් මැනුම් සඳහා අවශ්‍ය වෙන උපකරණ ටික වෙන්නේ. හරි. ඊළඟට තියුලයිට් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. එතන මේ තියුලයිට් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සංක්‍රාන්ති තියුලයිට් සහ අසංක්‍රාන්ති තියුලයිට් කියන්නේ. මොකද්ද? පළවෙනි එක සංක්‍රාන්ති තියුලයිට්. සංක්‍රාන්ති තියුලයිට් තමයි එකක්. ඊළඟට අසංක්‍රාන්ති තියුලයිට්. තියුලයිට් වර්ග දෙකක් පාවිච්චි කරන ප්‍රධාන වශයෙන් මොකද්ද දෙක? පළවෙනි එක තමයි සංක්‍රාන්ති තියුලයිට්ව. දෙවෙනි එක අසංක්‍රාන්ති තියුලයිට්ව. තියුලයිට් වර්ග දෙකයි පාවිච්චි. සංක්‍රාන්ති එකයි අසංක්‍රාන්ති තියුලයිට්වයි කියන දෙක. එතකොට මොකද්ද මේ සංක්‍රාන්ති තියුලයිට්වක් කියලා කියන්නේ? සංක්‍රාන්ති තියුලයිට්වක් කියලා කියන්නේ බලන්න නෝට් එකේ තියෙනවා. සංක්‍රාන්ති තියුලයිට්ව දුරේක්ෂීය සිරස් පිහිටුම ඇති තලයක් මත සම්පූර්ණ වටයකින් කැරකෙවිය හැකි මෙහි තිරස් පරිමාණය නොවෙනස් වන පරිදි සංක්‍රාන්ති කළ හැකිය. කියන්නේ මේ සංක්‍රාන්ති තියුලයිට්වේ තියෙන දුරේක්ෂය හරිද? සිරස් පිහිටුමක්. මොකද සිරස් පිහිටුමක් කියලා කියන්නේ? සිරස් කියන්නේ මේ අතර කෙලින්නේ. එතකොට දුරේක්ෂය සිරස් පිහිටුමක ඇති තලය මත සම්පූර්ණ වටයක් කරකවන්න පුළුවන්. කොහොම වටයක් කරකවන්න පුළුවන්. හරිද? ඊළඟට මෙහි තිරස් පරිමාණ නොවෙනස්ව වන පරිදි සංක්‍රාන්ති කළ හැකි. කියන්නේ මෙහෙම කැරකුණා කියලා මේවා වෙනස් වෙන්නේ නැහැ. මේ පැත්තට හැරෙන්නේ වෙනස් වෙන්නේ නැතු ඒවා ස්ථිරයි. මේක මෙහෙම වටේට කරකවන්න පුළුවන්. හරිද? කියන්නේ අපිට තියෙන තියුලයිට්ව තියුලයිට් එකේ දුරේක්ෂය එහෙම සම්පූර්ණ වටයක් කරකවන්න පුළුවන්. ඉදිරිය හදලා කියන්නේ සිරස් පිහිටුමේ ඇති තලයක් මත සම්පූර්ණ වටයක් කරකැවීමට හැකිවන හැකියාව තියෙනවා මේ සංක්‍රාන්ති තියුලයිට්වට. හරිද? ඊළඟට අසංක්‍රාන්ති තියුලයිට් ගැන කතා කරලා තියෙන්නේ. මෙවැනි තියුලයිට්වක දුරේක්ෂය සංක්‍රාන්ති කළ නොහැකිය. ඒකට ඒක සංක්‍රාන්ති කිරීමේ හැකියාවක් නැහැ. මෙවැනි උපකරණ භාවිතා කිරීම අපහසු බැවින් වර්තමානයේ බැහැරව ඇත. කියන්නේ මේක කරකවන්න බෑ. සංක්‍රාන්ති කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මොකද අසංක්‍රාන්ති තියුලයිට් වර්තමානයේ වෙනකොට පාවිච්චියෙන් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ භාවිතයෙන් තොර වෙලා තියෙනවා. මොකද මේකේ භාවිතා කිරීමට අපහසු වන නිසා. ඒ කියන්නේ අපිට කරකැවීමේ හැකියාවක් නැහැ. කියන්නේ සම්පූර්ණ වටයක් කරකැවීමේ හැකියාවක් නැහැ. තියුලයිට් සංක්‍රාන්ති කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේක වර්තමාන වෙනකොට භාවිතයෙන් අයින් කළා. ඒතකොට මොකද්ද කොටස් දෙක ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි
සංක්‍රාන්ති තියොඩලයිට්ටුව සහ අසංක්‍රාන්ති තියොඩලයිට්ටුව. සංක්‍රාන්ති තියොඩලයිට්ටුවක් කියලා කියන්නේ දුරේක්ෂය සිරස් පිහිටුමේ ඇති තලය මත සම්පූර්ණ වටයක් කැරකැවීමේ හැකියාව තමයි ඒ කියන්නේ වටයක් කරකවන්න පුළුවන්. හැබැයි තිරස් පරිමාණය නොවෙනස් වන පරිදි සංක්‍රාන්ති කරගන්න පුළුවන් නම් අන්න ඒකට තමයි අපි කියන්නේ සංක්‍රාන්ති තියොඩලයිට්ටුවක්. ඊළඟට අසංක්‍රාන්ති තියොඩලයිට්ටුවක් කියන්නේ දුරේක්ෂය සංක්‍රාන්ති කළ නොහැකි. ඒ නිසා මේ උපකරණය භාවිත කිරීම අයින් කළා තියෙනවා. මොකද සංක්‍රාන්ති කිරීමේ ක්‍රියාවක් නැති නිසා. ඒ නිසා අසංක්‍රාන්ති තියොඩලයිට්ටුව භාවිතයෙන් තොර වෙලා තියෙනවා. හරි. ඔය ටික තමයි කතා කරේ. තේරුණාද? හරි. ඊළඟට තියොඩලයිට්ටුවක කොටස් ගැන කතා කරන්න. මොකද මේ තියොඩලයිට්ටුවක කොටස් අපි මේ තියොඩලයිට්ටුව කොටස් කියන ගන්නේ සංක්‍රාන්තික ගැන තමයි ගන්න. මොකද අසංක්‍රාන්තික අපි පාවිච්චි හොරයි කියලා කියනවා. ඒ කියන්නේ පාවිච්චි අඩු වෙලා තියෙනවා දැන්. භාවිතා කිරීම නැති තරම්. සංක්‍රාන්ති. හරිද? සංක්‍රාන්තික තමයි භාවිතා කරන්නේ. හරි. ඊළඟට අපිට බලන්න තියෙන්නේ තියොඩලයිට්ටුවක කොටස් ටික. මුල්ම එක තමයි කොටසක් ගත්තොත් මට්ටම් හිස කියන එක. හරිද? මට්ටම් හිස. මට්ටම් හිස මූලික කොටස් දෙකක් තියෙනවා. උඩු ත්‍රිබාහුව සහ යටි ත්‍රිබාහුව. මට්ටම් හිසේ ප්‍රධාන කොටස් දෙකයි. පද දෙක උඩු ත්‍රිබාහුව සහ යටි ත්‍රිබාහුව. ඒ කියන්නේ උඩු ත්‍රිබාහුව කියලා කියන්නේ බාහුව තුනකින් සමන්විත මෙහි සෑම බාහුවක්ම මට්ටම් ස්ක්‍රූප්වකින් සමන්විත. මෙම ස්ක්‍රූප් වල කාර්ය වන්නේ උපකරණය සඳහා ආධාරකයක් වීම හා උපකරණය මට්ටම් කිරීමට සහාය වීමයි. ඊළඟට යටි ත්‍රිබාහුව කියලා කියන්නේ යටි ත්‍රිබාහුවේ ඇති වක්‍රාකාර සිදුරෙන් ලම්බ කැටය යැවීම නිසා උපකරණය මධ්‍යගත කරගත හැකිය. මෙහි මට්ටම් හිස මගින් ප්‍රධාන කාර්යයන් තුනක් සිදු කරනවා. එකක් තමයි තියොඩලයිට්ටුව දෙපා මත සවි කිරීම. ඊළඟට තියොඩලයිට්ටුව මට්ටම් කර ගැනීමට සහාය වීම. උපකරණයේ ප්‍රධාන කොටසට ආධාරකයක් වීම වගේ දේවල්. එතකොට උඩු ත්‍රිබාහුවේදී උඩු ත්‍රිබාහුව කියන්නේ බාහු තුනකින් සමන්විත මෙහි සෑම බාහුවක්ම මට්ටම් ස්ක්‍රූප් වලින් සමන්විත වීම. ඒ කියන්නේ මෙන්න මේ අර අපි දුවනේ තෙපාවක් වගේ එකක් ඉස්සෙල්ලගේ. ඒතකොට ඒකේ තියෙන එකක් තමයි මේ ඒ වගේම එකක් තමයි මට්ටම් හිස කියන කියන්නේ. තෙපාව වගේ. ඒතකොට මේකට සම්බන්ධ කරලා තියෙනවා මේ විදිහේ තුනක්. ඒතකොට මේවට මෙතන තියෙනවා නොබ් කෑලි. මේකේ අපිට මේ පාදවල දිග වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට උසම තැනක වගේ තියෙනවා නම් ඒක සමානව බැලන්ස් කිරීමේ හැකියාව වෙන මේ නොබ් වල තියෙන මේ නොබ් කරකවලා ඉහළ පහළ කිරීමේ හැකියාව තියෙනවා. ඒකට ඒවා තමයි තියෙන්නේ. ඊළඟට යටි ත්‍රිබාහුවේදී තියොඩලයිට්ටුව දෙපා අනිවාර්යයෙන් මේකෙම මෙහිම ලබයක් තියෙනවා. මේ ලබය හරියට මධ්‍යගත කරන්න වෙනවා මේ කුණ්‍යත් එක්ක මධ්‍යගත කරලා ඊළඟට තියොඩලයිට්ටුව සවි කිරීමේ කරන්නේ තෙපාව මත සවි කිරීම කරන්නේ තියොඩලයිට්. ඊළඟට තියොඩලයිට්ටුව මට්ටම් කර ගැනීමට සහාය වීමත් මේ යටි ත්‍රිබාහුවේ වෙනවා. ඊළඟට යටි ත්‍රිබාහුව යටි ත්‍රිබාහුව අංශක බිඳුවේ සිට අංශක 360 දක්වා අංකණය කරන ලද තිරස් ක්‍රමාංකිත වෘත්ත තහඩුවකින් සමන්විතය. එම නිසා මෙය පරිමාණ තහඩුව ලෙස හඳුන්වයි. මෙම තහඩුව ඕනෑම අවස්ථාවක කලම්ප මගින් තද කළ හැකි අතර ස්පර්ශක ස්ක්‍රූප්ව මගින් මෙම තහඩුව ඉතා සෙමෙන් සීරුමාරු කළ හැක. මෙසේ කුඩා සීරුමාරු මගින් නිවැරදිව පෙළ ගැස්සුම් රිට්ටට මධ්‍යගත කළ හැකිය. ඒකට කියන්නේ මේකේ තියෙනවා තව
නිකන් වෘත්තාකාර කියන්නේ 360ක් අංශක කියන්නේ සලකුණු කරපු නිකන් තහඩුවක් වගේ එකක්. ඒක අංශක 360 මොකද කියනවා දැන් මේවා තියෙනවා නොබ් කෑලි ඒවා කරකගෙන කියාවක් තියෙනවා. ඒත් මේක ක්‍රමාංකණය කරලා තියෙන්නේ අංශක 360කට. ඒකට ලම්බය සවි කරලා තියෙනවා. මේ ලම්බය හරියට මැදගත වුණාම තමයි මේක හරියට සෙට් වීම වෙන්නේ. ඒ ස්ක්‍රූප් මගින් මේ තහඩුව ඊතාසෙමින් සීරු මාරු කරන්න පුළුවන් අපිට. ඒකට ඒ නිසා පිටට මැදගත කිරීමේ හැකියාව තියෙන්නේ. මේකේ තියෙන එන සීරු මාරු කිරීම මගේ. ඒතකොට මේක හරියට මැදගත වුණා තමයි ඒ බව හයි කරලා අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙන්නේ. මට්ටම් ගැනීමේ හැකියාව. හරි. ඊළඟට උඩු තහඩුව. මෙම තහඩුව වර්නියර් පරිමාණයකට සවි කර ඇත. යටි තහඩුව මගින් තිරස් කෝණය 0යි අංශක කලා බිඳුවයි විකලා බිඳුවයි ලෙස සලකා කලම්ප කර උඩු තහඩුව ඒ මත කැරකැවීම මගින් එය කැරකැවුණු තිරස් කෝණය කියවිය හැකිය. මෙහිද කලම්පයක් හා ස්පර්ශක ස්ක්‍රූප්පු ඇත. කලම්ප මගින් උඩු තහඩුව නිදහසේ කැරකැවීම අතර කැරකැවීම නතර කිරීම කළ හැකි අතර ස්පර්ශ ස්ක්‍රූප්පුවෙන් කලා හා විකලා කෝණය සීරු මාරු කරගත හැකියි. දැන් මේ තියෙන්නේ ඇයි මේ අංශක 360ක් මං කිව්වා තියර ලයිට් අපිට මෙහෙම කරකවන්න පුළුවන් කියලා. මේ අතට. ඒතකොට ඒක කරකැවීම කරන්නේ මෙන්න මෙතන තියෙන නොබ් වලින් මෙතන මේක සවි කරනවනේ. මෙතන සම්බන්ධ කිරීම කරනවා අපිට අදාළ උපකරණය කියන්නේ තියර ලයිට් අපි සවි කිරීම කරනවා. ඒතකොට මේක මේ අතට මෙහෙටයි කරකැවීමේ හැකියාව තියෙන්නේ මෙන්න ඉස්සෙල්ලා අපි කතා කරපු යටි තහඩුවෙන් එහෙම නැත්නම් යටි බාහුවෙන් තමයි කරන්න පුළුවන්. ඊළඟ උඩු තහඩුවෙන් තමයි මේක මෙතනක් තියෙනවා මේ වගේ එකක්. වර්නියර් කැලිබරයක් වගේ එකක් තියෙනවා කියන්නේ. ඒකට ඒකෙන් කරන්නේ ඉහළ උඩට කරකැවෙන අංශක ප්‍රමාණය මැනීම සහ කියවීම කරන්නේ මෙන්න මේ උඩු තහඩුව මගින්. එතකොට කලම්ප මගින් මේ උඩු තහඩුව නිදහසේ කැරකැවෙන අතර කැරකැවීම නතර කිරීම කළ හැකි අතර ස්පර්ශක ස්ක්‍රූප්පුව කලා හා විකලා කෝණයන්ට කෝණය සීරු මාරු කරන්න පුළුවන්. ඒකට අපිට අවශ්‍ය විදිහට කෝණය සීරු මාරු කිරීමේ හැකියාව තියෙනවා මේ ස්ක්‍රූප්පු මගින් ස්පර්ශක ස්ක්‍රූප්පුවේ. හරිද? ඔන්නක තමයි උඩු තහඩුව කියලා කියන්නේ. ඊළඟට අපිට තියෙනවා තැටි ලෙවලය කියලා එකක්. ඒතර මේ තැටි ලෙවලය කියලා කියන්නේ එකිනෙක ලම්බකව පිහිටන තැටි ලෙවල දෙකක් උඩු තහඩුව හා පාද තහඩුවෙන් දරා සිටි. පාද ස්ක්‍රූප්පු මගින් තැටි ලෙවලය මධ්‍යගත කළ හැකියි. එතකොට තැටි ලෙවලයකින් කරන්නේ එකිනෙක ලම්බකව පිහිටලා තියෙන මොකද ලම්බක කියලා කියන්නේ? මෙහෙම එකක් තියෙනවා අනිත් එක මේ. එකිනෙකට ලම්බකව පිහිටන තැටි ලෙවල දෙකක් උඩු තහඩු හා පාද තහඩුවේ දරා සිටි. උඩු තහඩුව කියන්නේ මොකද්ද? පාද තහඩුව කියන්නේ. අපි ඉස්සෙල්ලා උඩු තහඩුව ගැන කතා කරා. පාද තහඩුව කියන්නේ මේ යටි තහඩුව ගැන තමයි කියන්නේ. උඩු තහඩුව යටි තහඩුව ගැන තමයි මේ කියන්නේ. තැටි ලෙවලේ සම්බන්ධ කරලා තියෙන. ඒ කියන්නේ එක ලම්බව පිටලා තියෙන තැටි ලෙවල දෙකක් උඩු තහඩුවේ සහ පාද තහඩුවේ කියන දෙකේම තියෙනවා. උඩු තහඩුවේ තැටි ලෙවලයක් තියෙනවා. ඒ උඩු තහඩුව තියෙන්නේ උඩ. මෙහෙ අතර කරකින. යටි තහඩුව තියෙන්නේ මේ අතට කරකින. ඒතකොට ඒ දෙකේම ලෙවල දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකට තියෙන්නේ තැටි ලෙවල දෙකක්. ඒතකොට පාද ස්ක්‍රූපු මගින් තමයි මේ තැටි ලෙවල මධ්‍යගත කිරීම කරන්න පුළුවන් වෙන්නේ. පාද ලෙවල කියන්නේ මේක තියෙනවා මේ පාද. මේ පාද ලෙවල් කිරීම මගින් තමයි මේවා හරියට මධ්‍යගත කිරීම කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේක තව ස්ක්‍රූපු තියෙනවා. නොබ් ඒ නොබ් කරකවලා අපිට තැටි ලෙවල ලෙවල් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට දුරේක්ෂය. ඈත පිහිටි වස්තුව උඩුකුරු ප්‍රතිබිම්බයක් සාදා දීම මෙහි මූලික කාර්යයි. පහත දැක්වෙන්නේ දුරේක්ෂයේ ප්‍රධාන කොටස් වේ. ඒතොර තියෙනවා බලන්න රූපේ කොටස් ටික ඇහැ තියෙන තැනක් තියෙනවා. ඒතොර ඒක තමයි අපි ගන්නේ අවනෙත. එහෙම නැත්නම්
අවනත කියන්නේ බලන කොටස කාචය කියන්නේ අවනත තියෙනවා අවනතට කාචය සම්බන්ධ වෙන කොටසක් තියෙනවා. ඒතර ඇහෙන් බලද්දී අපි අවනතින් තමයි බැලීම කරන්නේ. බලන නෝට් එකේ තියෙනවා රූපේ ගන්න අපි මෙතන මෙහෙමයි තියෙන්නේ. හරිද? ඒතර මේකේ තියෙනවා දැන් බලන තැන තමයි කියනවා අවනත කියන. අවනත. ඊළඟ මෙතන තියෙනවා කාචය. බලන්නේ මෙතනින්. දැන් තමයි වයින් අවනතෙන් තමයි අපි බැලීම කරන්නේ. ඒතකොට ඒ එතන අවනතේ සවිවන කොටස තමයි මෙතන තියෙන්නේ. ඊළඟට කාචය තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ පැත්තේ උපනිත සහ සමාන්තර කියන්නේ කඩදාසි තලයක් නලයක් තියෙනවා. මේක තමයි කඩදාසි නලය කියලා කියන්නේ. කඩදාසි නලය නම් කියනවා උපනිත කියන. මේ උපනිත වගේ තමයි අපි බැලීම කරන්නේ. උපනිත තමයි බැලීම කරන්නේ. ඒතකොට මෙන්න මේකේ මධ්‍ය රේඛාවක් තියෙන ඒ රේඛාව දිගේ තමයි අපි බැලීම කරන්නේ. ඒතකොට මෙතනින් බැලුවට පස්සේ මෙන්න මේ ලයින් එක තියෙන්නේ. අපට දුරේක්ෂයෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒ ලයින් එකේ තියෙන දුරේක්ෂය තමයි ඔය තියෙන්නේ. ඒතකොට ඒ දුරේක්ෂය දින කොටස් කිහිපයක් තියෙනවා. අවනත පයවන ස්ථානය, කාචය, කඩදාසි නලය සහ උපනත කියන කොටස් ටික පිට බලා ගන්න පුළුවන්. හරි. ඒක තමයි දුරේක්ෂයේ තියෙන්නේ. ඒකට දුරේක්ෂ සම්බන්ධ කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි සිරස් අක්ෂය, තිරස් අක්ෂය සහ සමාන්තර රේඛාව කියන එක. ඒතකොට මේ සිරස් අක්ෂය කියන්නේ මොකක්ද? සිරස් අක්ෂය කියලා කියන්නේ තියඩොලයිට්ටුවක් මගින් තිරස් කෝණය මැන ගැනීමේදී තියඩොලයිට්ටුව මෙම තිරස් අක්ෂය වටා කැරකැවේ. මෙහි උඩු තහඩුව හා යටි තහඩුව යන දෙකම සිරස් අක්ෂය වටා කැරකැවිය හැකි සේ සකසා ඇත. ඒතකොට සිරස් අක්ෂය කියලා කියන්නේ අර මේ කොටස මෙහෙම කැරකෙන එක. උඩටයි පහට. කියන්නේ සිරස්ව කැරකෙන එක තමයි කියන්නේ. ඒතකොට මේක සිරස් අක්ෂය තියෙන්නේ ඒක කැරකෙන. සිරස්ව කැරකීම තමයි. ඒතකොට උඩු තැටිය සහ යටි තැටිය කැරකෙන දෙකම කැරකෙද්දි සිරස් අක්ෂය වටා කැරකීම හැකි වෙන විදිහට සකසනවා නම් අපි කියන තිරස් අක්ෂය කියලා. සිරස් අක්ෂය කියලා. ඊළඟට තිරස් අක්ෂය කියන්නේ දුරේක්ෂය මගින් සිරස් කෝණය මැන ගැනීමේදී දුරේක්ෂය භ්‍රමණය වනුයේ මෙම අක්ෂය වටාය. මෙය තීර්යක් අක්ෂය ලෙස හඳුන්වනවා. තිරස් අක්ෂයට කියන තව නමක් තමයි තීර්යක් අක්ෂය කියන එක. තිරස් අක්ෂයේදී වෙන්නේ දුරේක්ෂය මගින් සිරස් කෝණය මැන ගැනීමේදී දුරේක්ෂය භ්‍රමණය වනුයේ මෙන්න මේ තිරස් අක්ෂය වටා තමයි. ඒත් අපි තිරස් අක්ෂයට කියනවා තීර්යක් රේඛාව නැත්නම් තීර්යක් අක්ෂය කියලා. හරි. ඊළඟට අපි ගත්තොත් සමාන්තර රේඛාව. සමාන්තර රේඛාව කියන්නේ දුරේක්ෂයෙහි අපි සමාන්තර රේඛාව කියන්නේ මේ වගේ කියන්නේ දුරේක්ෂයෙහි උපනතෙහි හිරස් කෙඳි ඡේදනය වන ස්ථානය හා අවනතෙහි ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන රේඛාව සමාන්තර රේඛාව නැතහොත් දෘෂ්ටි රේඛා ලෙස හඳුන්වනවා. ඒතකොට අපි බලන රේඛාව තමයි මේ දෘෂ්ටි රේඛාව කියලා කියන්නේ. ඒතකොට මේ රේඛාවේ මධ්‍යගතව තියෙන්නේ. ඒතකොට මේක අපි දැන් බැලුවට පස්සේ හරි මෙහෙම පතිරයක් පේනවා කියලා. ඒතකොට පතිරේ මැදින් තමයි මේ දෘෂ්ටි රේඛාව එහෙම නැත්නම් සමාන්තර රේඛාව ගමන් කිරීම කරන්නේ. හරි. ඒක තමයි තියෙන්නේ. කතා කරන්න ඊළඟ අතුගාව තමයි තියඩොලයිට්ටු මැනුමක් ආශ්‍රිත මූලික පියවර මොනවද කියන එක. මොනවද මේ තියඩොලයිට්ටු මැනුමක් ආශ්‍රිත තියඩොලයිට්ටු මැනුමක් ආශ්‍රිත මූලික පියවර වෙන්නේ? එකක් තමයි මධ්‍යගත කිරීම. අනිත් එක
මට්ටම් කිරීම අනිත් එක අසමපාත දෝෂ ඉවත් කිරීම. තියරි ලයිට්ටුවකිනුත් කරන්නේ මුලින්ම මධ්‍යගත කිරීමක් කරන්න ඕන. ඊළඟට මට්ටම් කිරීමක් කරගන්න ඕන. කියන්නේ මධ්‍යගත කිරීමක් කියන්නේ හරියට අර කුඤ්ඤයට මධ්‍යගත කිරීම කරගන්න ඕන තියරි ලයිට්ටුව. ඊට පස්සේ මට්ටම් කිරීම කරගන්න ඕන. හරියට ලෙවල් බිඳුවට හදා ගන්න ඕන. ලෙවල් එක හරි මැද බිඳුවට හදා ගන්න ඕන. ඊළඟට අසමපාත දෝෂ ඉවත් කිරීම කරගන්න ඕන. ඔය කියන කාරණා ටික කරත් තමයි ඒ කියන්නේ මෙන්න මේ කියන කාරණා ටික තමයි මූලික පියවර වෙන්නේ. ඒතර කියන නෝට් එකේ මධ්‍යගත කිරීම, මට්ටම් කිරීම සහ අසමපාද දෝෂ ඉවත් කිරීම යන ක්‍රියාකාරකම් තුන තියරි ලයිට්ටුවක తాවකාලික සීරු මාරු කිරීමක් ලෙස හැඳින්විය හැකියි. ඒතකොට තියරි ලයිට්ටුවක සාමාන්‍ය එහෙම නැත්නම් తాවකාලික සීරු මාරු කිරීම විදිහටත් අපිට මෙන්න මේ තියරි ලයිට්ටු මැනුමක් ආශ්‍රිත මූලික පියවරයන් ටික ගන්න පුළුවන්. හරි. උපකරණයේ මධ්‍යගත කිරීම. මොකද මේ මධ්‍යගත කිරීමක් කරනවා කියන්නේ? බලන්න නෝට් එකේ තියෙනවා තියඩොලයිට්ටු මැනුමක් සිදු කිරීමේදී මැනුම් ස්ථානය සඳහා තෝරාගත් ස්ථාන ලී සිමෙන්ති වලින් සෑදූ කුඤ්ඤ මගින් පොළොව මත සලකුණු කෙරේ. ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලා කියනපු එක. ඒ කියන්නේ මෙහෙම කුඤ්ඤය තියෙනවා නම් අන්නේ කුඤ්ඤයට අපි තියඩොලයිට්ටුවේ තියෙන ළඹය හරියට මධ්‍යගතව පිහිටන්න ඕන. එතකොට ඒක මධ්‍යගතව පිහිටුවොත් තමයි උපකරණය මධ්‍යගත වීමක් වෙන්නේ. ඊළඟට කියනවා මෙහිදී උපකරණය තෙපා වහා කුඤ්ඤේ මධ්‍ය ලක්ෂ්‍ය මත සවිකල යුතුය. මෙසේ උපකරණය මැනුම් ස්ථානයේ කුඤ්ඤ මත මධ්‍යගත කිරීමේදී උපකරණයෙහි ඇති ළඹය කුඤ්ඤ මත සමපාත වනසේ තෙපාව සකසා ගනු ලැබේ. තෙපාව දිගහැරීම මිනුම ලබා ගැනීමගේ ඇස් මට්ටම වනසේ ගෙන උරහිසෙහි මට්ටමට පාද සවි කරගනු ලැබේ. තියරි ලයිට්ටුව මධ්‍යගත කිරීම ළඹය වෙනුවට මධ්‍යගත කිරීමේ ඇණයක්ද පවතී. එය මට්ටම් හිස මගින් නිරීක්ෂණය කළ එය තුලින් බැලූ විට පොළොව දර්ශනය වේ. පළමුව මෙම ඇණය සීරු මාරු කර පොළොවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් ලබා ගන්න. ඉන්පසු පහළ පිහිටි කුඤ්ඤය මධ්‍ය ලක්ෂ්‍ය හා ඇණය සමපාත වනසේ සීරු මාරු කරගන්න. මෙයද තෙපාව මගින් සිදු කළ යුතුය. තෙපාව චලනය කරමින් මධ්‍යගත කිරීම සිදු කළ යුතුය. එතකොට මෙන්න මේ කියන එක කුඤ්ඤයට මේක නම් කුඤ්ඤය. මේක නම් කුඤ්ඤය. මේක තමයි ළඹය. මේක තියෙන්නේ මොකේද? තෙපාව තියෙන එක. ඒ කියන්නේ අපි උපකරණයේ සවි කරපු තෙපාවේ තැන මෙතන තියෙනවා. අපුඩු. හරි. මේ අපුඩු වලින් විතර කුඤ්ඤය වලට තමයි මේක සෙට් කරන්නේ. දැන් මේක ඉලෙක්ට්‍රොනික උපාංගයක් නේ. මේකේ තියෙනවා වෙනම ඉලෙක්ට්‍රොනික මේ අපිට ඒක බලන්නත් පුළුවන්. මෙතන බලද්දි පොළොව තමයි පේන්නේ. පොළොවත් එක්ක මේකේ රේඛාව. එහෙම නැත්නම් මේක පේනවා අර තුඩ. මේ වගේ කතිරයක් එක්ක පේන්න පුළුවන්. තුඩ. හරි. ඒක හරියට මෙන්න මේ කුඤ්ඤයට මධ්‍යගත කිරීම තමයි අපි කරන්නේ. එතකොට ඔන්නක තමයි උපකරණය මධ්‍යගත කිරීම කරනවා කියලා කරන්නේ. තේරුණාද? උපකරණය මධ්‍යගත කිරීම කරන්නේ ඔන්න ඔය විදිහට තමයි. හරි. බලන්න නෝට් එකේ තියෙනවා මධ්‍යගත කරන විදිය. ඒක රූපයක් තියෙනවා මධ්‍යගත කිරීමේ කාචයක් තියෙනවා ඊළඟට කුඤ්ඤයක් තියෙනවා. ළඹේ නැති අවස්ථාවල් පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා වෙන මෙහෙම තියෙනවා නා. දැන් අපිට මෙහෙම තෙපාව තියෙනවා. හරිද? මේ තෙපාවේ මොකද කියනවා? මෙතන මෙන්න මෙතන තියෙනවා කාචයක්. තෙපාවම කාචයක් තියෙනවා. කාචය. ඊළඟට අපිට ගන්න අවශ්‍ය කියන්නේ මධ්‍යගත කරන්න අවශ්‍ය ස්ථානයේ පිල් ලකුණක් එහෙම නැත්නම් ලකුණක් දාලා සංග්‍රහය එහෙම නැත්නම් කුඤ්ඤය කියලා අපි කියනවා. හරිද? ඒතකොට ඕක තමයි අපි මධ්‍යගත කිරීම කරනවා මෙන්න මේ ආචේ තියෙන මෙන්න මේකට. එතන මැදට තමයි මධ්‍යගත කිරීම කරන්නේ. ඒතකොට මේකට කියන්නේ මධ්‍යගත කිරීමේ කාචය. හරිද? මධ්‍යගත කිරීමේ
ආච්චි. ඒතර මෙතන තියෙන ඇණය. ඒකට කියනවා ඇණය කියලා. ඒතර මේ කාචයෙන් බලලා මේ ඇණය හරියට මෙන්න මෙතෙන්ට මධ්‍යගත කිරීම තමයි කරන්නේ. ඒතර මේ විදිහට මධ්‍යගත කරගත්තොත් තමයි අපිට හරියට මැනීම කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඒක මනින්න අපහසු වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ කියන්නේ තියරලයිට්ටුව පාවිච්චි කරන මයින්නවා නම් මධ්‍යගත කිරීම අනිවාර්යයි. මධ්‍යගත කිරීම අනිවාර්යයි තියරලයිට්ටුව පාවිච්චියෙන් මැනීමේදී. තේරුණාද? ඔක තමයි කතන්දරේ. ඒතකොට මධ්‍යගත කරද්දී අනිවාර්යෙන් තියරලයිට්ටුව මධ්‍යගත කාචයකින් බලලා ඇණය ලම්බ කරගන්න ඕන මෙන්න මේ මධ්‍යගත කුණ්‍යයට. හරි. ඊළඟට උපකරණය මට්ටම් කරනවා. දැන් මධ්‍යගත කරගත්තා. ඊට පස්සේ උපකරණය මට්ටම් කිරීම කරන්න. උපකරණය මට්ටම් කිරීමේදී කරන්නේ අර අපි මට්ටම් උපකරණයේදී කරා වගේම තමයි. ඒ කියන්නේ උපකරණයේ මට්ටම් බුබුල හරි මැදට සීරුමාරු කිරීමේ ක්‍රියාවලිය මට්ටම් කිරීම ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ හරියට අර ලෙවල් එකේ බිඳුව හරි මැදට ගන්නවා කියන එක තමයි මේ උපකරණය මට්ටම් කිරීම කියලා කරන්නේ. කියන්නේ උපකරණය මට්ටම් කිරීමේදී බුබුල හරි මැදට සීරුමාරු කිරීමේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ මට්ටම් කිරීම කියලා. ඊට පස්සේ කියනවා මට්ටම් කිරීමේදී තෙපාව පාද සීරුමාරු කිරීමෙන් හා මට්ටම් ස්ක්‍රූප්පු සීරුමාරු කිරීමෙන් උපකරණය මට්ටම් කරගත හැකියි. මේ තෙපාවේ තියෙන පාද උස් පහත් කිරීමෙන් අපිට මැද බිඳුව හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තියෙනවා අර මම කිව්වේ අර මට්ටම් උපකරණෙ තිබ්බා වගේ නොබ් තුනක් තියෙනවා. මේ නොබ් තුන කරකවලා අපිට ඉහළ පහළ කියන්නේ මැද බිඳුව හරියට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කියනවා තියරලයිට්ටු මට්ටම් කිරීමේදී වෘත්තාකාර මට්ටම් බුබුල සහ බුබුලු නලයක් යන ආකාරයෙන් දැකිය හැකියි. නලයක් විදියට තියෙන්න පුළුවන්. මොකද මේ නලයක් කියන්නේ? මෙන්න මේක මෙහෙම දීලා මෙතන ලයින් එකක් තියෙනවා. මෙන්න මේ මැදට තමයි අපිට ගන්න ඕන වෝටර් බබල් එක. තමයි නල ආකාරය. ඊළඟට මධ්‍යගත කියන්නේ බුබුලක් විදියට තියෙනවා කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා. පොඩි රවුමක් මේක ඇතුලේ වතුර පුරවලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මධ්‍යගත රවුම. ඔන්න ඔය මැදට අපේ වෝටර් බබල් එක ගන්න එක තමයි අපි කියන්නේ මට්ටම් බුබුලක් සහ බුබුලු නලයක් යන ආකාරය දකින්න පුළුවන්. ඒතර මේක බුබුලු නලය, මේක මට්ටම් බුබුල. හරි. ඔය විදිහට අපිට ලෙවල් තියෙන්න පුළුවන් ආකාර කිහිපයකට. ඊළඟට මට්ටම් උපකරණයේ මට්ටම් කිරීමේදී උපකරණයේ මධ්‍යගත බව වෙනස් වීමක් සිදුවිය හැකි බැවින් මධ්‍යගත රේඛා වෙනස් වුවහොත් මධ්‍යගත රේඛා හා මට්ටම් කිරීම යන ක්‍රියාවලි දෙකම එකවර සිදු කළ ඒ කියන්නේ උපකරණය මට්ටම් කිරීමේදී මට්ටම් කියන්නේ උපකරණයේ මධ්‍යගත බව වෙනස් වීමක් සිදු හැකි බැවින් මධ්‍යගත බව වෙනස් වුවහොත් මධ්‍යගත කිරීම හා මට්ටම් කිරීම යන ක්‍රියාවල් දෙකම එකවර සිදු කරනවා. කියන්නේ අපි මුලින් මධ්‍යගත කරලා ඊට පස්සේ මට්ටම් කිරීම කරන්න ගියොත් උපකරණය මට්ටම් කරොත් ආපහු මේකේ පාද මෙහි කරලා වෙනස් කරොත් හරියට මධ්‍යගත වෙන්නේ නැහැ. එතකොට මට්ටම් කිරීම සහ මධ්‍යගත කිරීම කියන ක්‍රියාවලි දෙකම එකවර සිදු කිරීම කරන්න ඕන වෙනවා. එහෙම නැත්නම් අපි මේක මධ්‍යගත කරලා ඉවරලා ඊට පස්සේ සීරුමාරු කරලා මොකක් හරි වෙලා ආපහු එතන මට්ටම් බුබුල හරියට ගාව කියන්නේ. හැබැයි මධ්‍යගත වීමක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මධ්‍යගත කිරීමයි මට්ටම් කිරීමයි කියන දෙකම එකට කරන්න පුළුවන්. ඊළඟට අසමපාත ඉවත් කිරීම. අද මේ අසමපාත ඉවත් කිරීම කියලා කියන්නේ. අසමපාත දෝෂ ඉවත් කිරීම යනු උපනෙත් ඒ කියන්නේ හරස් කැඳි නාභිගත කිරීම හා අවනෙත් ප්‍රතිබිම්බ නාභිගත කිරීම වේ. ඒ කියන්නේ අසමපාත ඉවත් කිරීම කියන්නේ උපනෙතින් අපි බලලා එන හරස් කැඳි නාභිගත කිරීම හා අවනෙත් ප්‍රතිබිම්බ නාභිගත කිරීම කියන එක තමයි අසමපාත දෝෂිවත් කිරීම කියලා අපි කියන්නේ. රූපයක් දාලා දෙනවා බලන්න එකේ කැඳි තියෙනවා හරස් කැඳි ටික. ඒතකොට ඒකේ තියෙන විදිය බලන්න, ඒකේ තියෙන මට්ටම බලන්න, ඒක අපි කියවද්දි කියවන්න ඕන විදිය බලන්න. ඒතකොට මෙන්න මේ තිරස් රේඛාවෙන් තමයි අපි ඒක අගේ කියවීම කරන්නේ. ඊළඟට තියරලයිට්ටුව ස්ථීර සීරුමාරු කිරීම. මතකදී අපි මට්ටම් උපකරණයේ ස්ථීර සීරුමාරුවක් සහ
සරල සීරු මාරු කියන්නේ తాවකාලික සීරු මාරුව සහ ස්ථිර සීරු මාරුවක් කියන දෙකක් කරා. දැන් මේකෙත් තියෙනවා theodolite with ස්ථිර සීරු මාරු කිරීමක්. ඒතර මොකද්ද මේ theodolite with තියෙන ස්ථිර සීරු මාරු කිරීමක් කියලා කියන්නේ? උපකරණය යම් කාලයක් භාවිතා කළ පසු එහි කොටස් ගෙවි ඇනවල දෝෂයන් ඇති වැනි දෝෂයන් නිසා උපකරණයෙන් ලබා ගන්නා මිනුම් දෝෂ සහිත වෙන්න පුළුවන්. එම නිසා නිශ්චිත කාලයකදී උපකරණයේ අංක ශෝධනය කළ යුතුයි. මේ සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව හෝ පිළිගත් ආයතනයක් මගින් සීරු මාරු කිරීම සිදු කරන්න. මේ ස්ථිර සීරු මාරු කියන්නේ අංක ශෝධනය කරන එකට. අංක ශෝධනය කරන්න අපි කොමිනුන්දෝරු දෙපාර්තමේන්තුවට අරන් යන්න ඕනේ. එහෙම නැත්නම් පිළිගත් ආයතනයකට ගිහිල්ලා අපි මේ සීරු මාරු කිරීම කරගන්න. මොක තමයි theodolite එක ස්ථිර සීරු මාරු කිරීම කියලා කියන්නේ. තේරුණාද? තමයි ස්ථිර සීරු මාරුව කියන්නේ. හරි. ඊළඟට theodolite මැනුම් ක්‍රම තියෙනවා. ඒතකොට theodolite මැනුම් ක්‍රම ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. එකක් තමයි අන්තර්ගත කෝණ, උත්ක්‍රමණ කෝණ සහ දිගංශය කියන. එතකොට මෙන්න මේ theodolite මැනුම් ක්‍රම තුනක් තියෙනවා. කියන්නේ මැනුම් කිරීමේදී කෝණ වර්ග තුනක් සමග කාර්ය සිදු කරනවා. එතකොට එකක් තමයි අන්තර්ගත කෝණ, අනිත් එක උත්ක්‍රමණ කෝණ, අනිත් එක දිගංශය. මොකද්ද තුන? එකක් තමයි අන්තර්ගත කෝණ. අන්තර්ගත කෝණ. හරි. ඊළඟ එක උත්ක්‍රමණ කෝණ. ප්‍රමාණ කෝණ. අනිත් එක දිගංශය. දිගංශය. ඔන්න ඔය කියන ටික තමයි මෙන්න මේ කියන වර්ග තුන කියන කෝණ වර්ග තුන තමයි කාර්ය සිදු කිරීම කරන්නේ. ඒක theodolite මැනුම් ක්‍රම කරන්නේ. මේක කියනවා ආදී ඕනෑම කෝණ, ඒ කියන්නේ අන්තර් කෝණ, උත්ක්‍රමණ කෝණ, දිගංශය ආදී ඕනෑම කෝණ වර්ගයක් අවශ්‍ය වූ විට භාවිතා කරනු ලබයි. මෙහිදී theodolite මගින් කෝණද මිනුම් පටිය මගින් දිගද, ඒ කියන්නේ theodolite මගින් කෝණය සහ මිනුම් පටිය මගින් දිගද නිර්ණය කර ගැනීම සිදු කරනු ලබයි. ඕනෑම මැනුමකදී මැනුම් ස්ථාන ගණන මැනුම් රේඛා ගණන කළ හැකි තරම් අඩු විය යුතුය. යම්කිසි භූමියක පිහිටා ඇති දත්ත ප්‍රමාණය මත මැනුම් ස්ථාන ගණන වෙනස්. ඒ කියන්නේ ඕනෑම මිනුමකදී මිනුම් ස්ථාන ගණන හා මැනුම් රේඛා ගණනය කළ හැකි තරම් අඩු වෙන්න ඕන. කියන්නේ මැනුම් ස්ථාන ගණන සහ මැනුම් රේඛාව ගණන අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් යම්කිසි භූමියක පිහිටලා තියෙන දත්ත ප්‍රමාණය මත මේ මැනුම් ස්ථාන ගණන වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මැනුම් ස්ථාන අනුව දත්තාගේ වෙනස් වෙන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. ඊළඟට එක් මැනුම් ස්ථානයක් යොදා ගනිමින් theodolite මැනීමක් සිදු කිරීම. කියන්නේ අපිට සිලබස් එකේ තියෙන්නේ වලට එක් මැනුම් ස්ථානයක් යොදා ගනිමින් theodolite වලින් මැනුම්. සාමාන්‍යයෙන් අපි theodolite ලොකු අර මතකද කිව්වා ඉඩම ලොකු වෙන ප්‍රමාණය සහ ඊළඟට අපි නිවසක් හරි මොකක් හරි තියෙනවා නම් අපිට theodolite කීපයක් පාවිච්චි කරන්න වෙනවා මේ මැනුමට. හැබැයි අපිට සිලබස් එකේ තියෙන්නේ එක මැනුමක්, කියන්නේ එක මැනුම් ස්ථානයක් යොදාගෙන theodolite වලින් මැනීමක් සිදු කරන විදිය ගැන කතා කරන්න විතරයි. හරි. බලමු අපි එක් මැනුම් ස්ථානයක් යොදා ගනිමින් theodolite මැනුමක් සිදු කරම කොහොමද කරන්නේ කියන එක. මේ සඳහා බිම් කොටස පහත ලක්ෂණයන්ගෙන් සමන් වෙන්න ඕන. එකක් තමයි හිස් බිමක් වෙන්න ඕන. කියන්නේ මෙන්න මේ එක් ස්ථානයක් පමණක් යොදාගෙන මයින්නවා නම් මෙන්න මේ කියන ලක්ෂණ ටික තියෙන්න වෙනවා මේ ඉඩමේ. ඒක තමයි හිස් බිමක් වෙන්න ඕනේ. කියන්නේ මුකුත් නැති හිස් බිමක් වෙන්න ඕන.
ඊට පස්සේ දෙවෙනි එක තමයි දල වශයෙන් සමතල වෙන්න ඕන. මොකද්ද සමතල වෙනවා කියලා කියන්නේ? එතකොට මෙන්න මේ කියන්නේ හිස් බිමක් වෙන්න ඕන, ඊළඟට දල වශයෙන් සමතල වීමක් වෙන්න ඕන, ඊළඟට ඊතා කුඩා බිම් කොටසක් වෙන්න ඕන, ඊළඟට සියලු මායිම් මුළු නිරීක්ෂණය කළ වෙන්න ඕන. කියන්නේ එක ස්ථානයක ඉඳන් සියලුම මායිම් ටික බලන්න බැලීමේ හැකියාව තියෙන්න ඕන. මේ එක් මැනුම් ස්ථානයක් යොදා ගනිමින් තියන ලයිට්ටුවක් මැනීමේදී තියෙන්න ඕන ලක්ෂණ තමයි දැන් කතා කරන්නේ. මොනවද ලක්ෂණ? හිස් බිමක් වෙන්න ඕන. මුකුත් නැති හිස් බිමක් වෙන්න. දල වශයෙන් සමතල වෙන්න ඕන. ෆ්ලැට් වෙන්න ඕන. ඊළඟට ඉතා කුඩා බිම් කොටසක් වෙන්න ඕන. කියන්නේ අක්කර ගාණක් තියෙන බෑ. පොඩි ප්‍රමාණයක් වෙන්න ඕන. ඊළඟට සියලු මායිම් මුළු නිරීක්ෂණය කළ හැකි වෙන්න ඕන. කියන්නේ එක තැනක ඉඳන් ඉඩමේ හතර කොනම නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒතකොට අන්න ඒක තමයි එක් මැනුම් ස්ථානයක් පමණක් යොදාගෙන තියන ලයිට්ටු මැනුමක් කරද්දී තියෙන්න ඕන ලක්ෂණ ටික. හරිද? ඔය ලක්ෂණ ටික තියෙන්න ඕන. මොනවද ලක්ෂණ ටික? එක හිස් බිමක් වෙන්න ඕන, දල වශයෙන් සමතල වෙන්න ඕන, ඉතා කුඩා බිම් කොටසක් වෙන්න ඕන, ඊළඟ සියලුම මායිම් මුළු ටික නිරීක්ෂණය කළ හැකි වෙන්න ඕන එක ස්ථානයක. ඔය ටික තියෙන්න ඕන. හරි. ඊළඟට මැනුම් ස්ථාන තෝරා ගැනීමේදී සැලකීමක් වෙන්න ඕන කරුණු මොනවාද? දැන් අපි මැනුම් ස්ථාන තෝරා ගන්නවද මම මතකනේ පිල් ලකුණක් දානවා කිව්වා, తాවකාලික පිල් ලකුණක් දානවා කිව්වා. ඒ මැනුම් ස්ථාන ලකුණු කරගත්තනේ. ප්‍රධාන රේඛාවල් ලකුණු කරා ඉස්සෙල්ලා අපි මට්ටම් උපකරණයෙන් මැනීමේදී. දැන් මේකෙත් එහෙම වගේම තමයි මැනුම් ස්ථානයක් තෝරා ගැනීමේදී සැලකීමක් වෙන්න ඕන කරුණු තමයි එකක් තමයි මායිම් මුළු හොඳින් නිරීක්ෂණය විය යුතුයි. කියන්නේ මායිමේ තියෙන මුළු ටික හොඳට නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණය පේන්න ඕන, නිරීක්ෂණය වෙන්න ඕන. හරිද? ඊළඟට මැනුම් ස්ථානයේ සිට මායිම් මුළු වල ඇති දුර පහසුවෙන් ලබා ගත හැකි වෙන්න ඕන. අපි මනින ස්ථානයේ ඉඳන් මායිම් වල තියෙන මුළු වල තියෙන දුර පහසුවෙන් ලබා ගන්න පුළුවන්. කියන්නේ එක ස්ථානයක ඉඳන් ඉඩමේ තියෙන මුළු හතර අපිට දුරත් එක්ක පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. මේ මැනුම් ස්ථාන තෝරා ගැනීමේදී සැලකීමක් වෙන්න ඕන කරුණ තමයි. ඊළඟට මැනුම් ස්ථානයේ සිට මායිම මුළු වලට මායිමේ තියෙන මුළු වලට ඇති දුර පහසුවෙන් මැනිය හැකි වෙන්න ඕන. ඔන්න ඔය කියන කාරණා ටික තියෙන්න ඕන. ඊළඟට අනිත් එක තමයි මැනුම් ස්ථානයේ සිට මායිම් මුළු වලට තියෙන තිරස් දුර. හරිද? සිරස් දුරක් ලබා ගත හැකි නොකේ තියෙන්නේ සිරස් අර උඩ එකමයි දාලා තියෙන්නේ. එතන හදාගන්න. මැනුම් ස්ථානයේ සිට මායිම් මුළු වලට ඇති තිරස් දුර ලබාගත හැකිවීම කියන එක. එතන පොඩක් හදාගන්න. දෙකම එක තියෙන්නේ. යට එකේ දාගන්න මැනුම් ස්ථානයේ සිට මායිම් මුළු වලට ඇති තිරස් දුර පහසුවෙන් මැනිය හැකිවීම. මොන ලබාගත හැකිවීම කියන. හරි. ඊට පස්සේ ක්‍රියාවලිය. මොකද්ද මේ ක්‍රියාවලිය කියලා කියන්නේ? මෙහිදී ඇති ඉඩමෙහි දල සටහනක් ඇඳ එහි මිනුම් ස්ථාන සහ දත්තයන් තෝරාගෙන ඒ අනුව මැනීම කටයුතු සිදු කර සුදුසු පරිමාණයක් තෝරාගෙන අවසාන බිම් සැරැස්ම අඳිනු ලැබේ. ඒ අනුව පහත සටහන් තුල පිළියෙල කර සකස් කරගනු ලැබේ. අර වගේම තමයි අපි ඉස්සර දඟුවන් මැනුම් ඇඳලා එතකොට ඒවයි තිබ්බ දල සටහන්, දත්ත සටහන්, අවසාන බිම් සැරැස්ම කියන එක. එතකොට දල සටහනක් තියෙන්න ඕන මුලින්ම, දත්ත සටහනක් තියෙන්න ඕන. ඒ වගේම අවසාන බිම් සැලැස්මක් තියෙන්න ඕන. හරි. දැන් බලන්න නෝට් එකේ දීලා තියෙනවා අඳින ලද්දේ නම, අක්ෂර සහ දිනය තියෙනවා. ඊළඟට උතුර තියෙනවා ABCD E කියලා ස්ථාන දෙකක් ස්ථාන 1 2 3 4 5ක් තියෙනවා. ඊට පස්සේ මැනුම් ස්ථානයක් ලකුණු කරලා පේනවද රූපය? උතුරු දිශාව අනිවාර්යෙන් ලකුණු කරන්න වෙනවා. ඒක ලකුණු කරලා තියෙනවා. ABCD ABCD E කියලා කොටස් දෙකක් නම් කරලා තියෙනවා. මොනවද?
මෙතන A කියලා ගන්න තියෙනවා දුයි 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 ඊට පස්සේ මෙතන තමයි මනෝ ස්ථානය මැනීම කරන ස්ථාන දාන්න තියෙනවා දුක් පෙන්වලා තියෙනවා අර අඳුනගත්තේ පරීක්ෂා කරනදී ටික ලියන්න ඕක තමයි දල සටහන වෙන්නේ ඊට මැනුම් ක්‍රියා පිළිවෙල ගත්ත තියෙන්නේ ඕකේ මොකද කරන්න තියෙන්නේ තියර ලයිට්ටුව මැනුම් ස්ථානයේ මත ස්ථානගත කර මධ්‍යගත කර මට්ටම් කරගන්න. මුලින්ම මෙන්න මේ ස්ථානයේ මැනුම් ස්ථානයේ අපි තියර ලයිට්ටුව තියලා මධ්‍යගත කිරීම කරගන්න ඕන. මධ්‍යගත කිරීම කරලා මට්ටම් කිරීම කරගන්න. හරිද? තියර ලයිට්ටුව තව කිරීම කරන්නේ ඒක. මෙන්න මේ ස්ථානය තමයි එක් කරන්නේ. හරිද? ඊළඟට උපකරණයේ යටි තහඩු හා උඩු තහඩු වලින් ලිහිල් කරන්න. ඉන්පසු උඩු තහඩු කරකවා තිරස් කෝණය අපි හදා ගන්න ඕන බිඳුවයි අංශක බිඳුවයි කලා බිඳුවයි විකලා බිඳුව වෙන විදිය. එස සකස් කරගන්න. දැන් උඩු තහඩුව තද කරගන්න. ඒ කියන්නේ අපි හරියට මේක තියලා උඩු තහඩුව කියන්නේ තිරස් මේ අපි කතා කරන්නේ යටි තහඩුව හා උඩු තහඩුව ගැන. ඒකේ සිරස් කෝණමයින් පුළුවන් සිරස් කෝණමයින් එක පුළුවන් කියලා. ඒ යටි තහඩුව හා උඩු තහඩුව ලිහිල් කරලා අපි හදා ගන්න ඕන මොකද? තිරස් කෝණය. ඒ කියන්නේ මේ අතර කැරකෙන කෝණය බිඳුවයි බිඳුවයි බිඳුවට. ඒ කියන්නේ අංශක බිඳුවයි කලා බිඳුවයි විකලා බිඳුවකට හරිද සකස් කරලා අර උඩු තහඩුව තද කරගන්න ඕන. එතකොට බිඳුව බිඳුව තමයි තියෙන්නේ. ඊළඟට යටි තහඩුව කැරකැවීම මගින් දුරේක්ෂය උතුරු දිශාවට යොමු කරන්න. දුරේක්ෂය උතුරු දිශාවට හදා ගන්න ඕන යටි තහඩුව කරකවලා. එතකොට යටි තහඩුව කරකවලා උතුරු දිශාවට හදාගෙන උතුරු දිශාව හදා ගන්න ඕන බිඳුවයි අංශක බිඳුවයි කලා බිඳුවයි විකලා බිඳුවකට ස්ථානගත කරගෙන ඊට පස්සේ තමයි යටි තහඩුව තද කිරීම කරන්න. කියන්නේ කලම්ප කරනවා කියන්නේ තද කරගන්න. කලම්ප කර ගැනීම කරන්නේ ඔය බිඳුව බිඳුවට හදාගත්තට පස්සේ. ඊට පස්සේ ඉන්පසුත් උඩු තහඩුව ලිහිල් කර එක් එක් දත්තය සඳහා ABCDE දුරේක්ෂය යොමු කර එම ස්ථානවල කෝණ අගයන් මැනගන්න. මෙහිදී සීරුමාරු ඇණය මගින් පෙළගැසුම් රිටි මධ්‍යගත කිරීම සිදු කර නිවැරදි පාඨාංක ලබා ගන්න. ඒතකොට පෙළගැසුම් රිටි තියා ගන්න ඕන මේ හිතනවා මෙතන ඒ ස්ථානය කියලා. ඒ ස්ථානය දිව්වා. දැන් මෙතන උපකරණය තියෙනවා. අපි උපකරණය මෙතන තියලා ඒ ස්ථානය බලනවා ඊට පස්සේ B ස්ථානයේ මේ රිටක් තියලා B ස්ථානය බලනවා. C ස්ථානය බලනවා. D ස්ථානය බලනවා. E ඔන්න ඔය විදිහට එකම ස්ථානයේ තියලා මේ A B C D E කියන ස්ථාන ටික දුරේක්ෂය මගින් අපි කෝණ ටික අගේ ඒ කියන්නේ කෝණ අගයන් ටික මැන ගැනීම කරනවා. හරිද? ඒතකොට පිළිග මේකෙදි මේ මැනීම කරද්දී අනිවාර්යෙන් සීරුමාරු ඇණය මගින් පෙළ ගැස්සුම් රිටි මධ්‍යගත කිරීම සිදු කිරීම කරන්න ඕන. ඊළඟට එක් එක් දත්තයන් වලට මැනුම් ස්ථානයේ සිට ඇති දුර මිනුම් පටිය මගින් ලබා ගන්න ඕනේ. ඒතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර මෙතෙන්ට තියෙන දුර සහ කොහොම මේ තියෙන දුරවල් මිනුම් පටිය මගින් තමයි අපි පාඨාංක ලබා ගැනීම කරන්නේ. එතකොට මෙම දත්ත සටහනේ කෝණ මිනුම් සහ දිග මිනුම් සඳහන් කිරීම කරන්න ඕනේ. කියන්නේ එක් එක් දත්ත වලට මිනුම් ස්ථානයේ සිට ඇති දුර මිනුම් පටියෙන් සහ අනිත් කෝණය යොලයිට්ටුවෙන් අරගෙන සටහන් කිරීම කරන්න ඕන. ලෝක තමයි මේ මැනුම් ක්‍රියා පිළිවෙල වෙන්නේ. ඒතකොට මැනුම් ක්‍රියා පිළිවෙලට හදාගත්තට පස්සේ අපිට දත්ත සටහන අඳින්න වෙනවා. ඒතකොට දත්ත සටහන මෙන්න මෙහෙම තමයි මේක අඳින්නේ. ඔයාලගේ දත්ත සටහන මේකේ දාලා නැහැ. දත්ත සටහන ඇඳ ගන්න මෙන්න මෙහෙමයි. මේ මැනුම් ස්ථානයේ ඉඳන් මයිනර් විදිහ තමයි තියෙන මැනුම් ස්ථානයේ තමයි ප්‍රධාන එක. පස්සේ ඉතින් ඒ ස්ථානයේ මම
කොච්චර දිගක් තියෙනවද කියලා මම කට්ටිය මන් ගන්නවා ඊට පස්සේ අපිට අදාළ අගය එතකොට මෙතන මේ එනවා අගය 15.8යි. ඒ කියන්නේ A ස්ථාන. ඊට පස්සේ B ස්ථානය ගත්තොත් B ස්ථානයේ අගය 11.2යි. එතකොට මේක B ස්ථානය. දැන් මෙතන දිග ඇවිල්ලා මේ ස්ථානය ගත්තොත් මෙතන අංශක 0.30යි අංශක කලා 0යි. මේක WH කියලා කියනවා. මේකේ 110යි අංශක 0යි කලා. ඊට පස්සේ අපි ගන්නවා C ස්ථාන. මේක අර මිනුම් තියෙන විදිහත් එක තමයි ලකුණු දීම කරන්නේ. 13.5. ඉතින් C ස්ථානයේ ඉතින් තියෙන්නේ 220යි අංශක 0.0යි කලා. ඊළඟට තියෙනවා D එක. D එකේ යගේ තමයි 12.6යි. 12.6යි. මෙතන එනවා වගේ 280යි අංශක 0.0යි කලා. ඊට පස්සේ අවසාන එක E පොයින්ට් එක. E පොයින්ට් එක දෙනවා මෙතන කොහොම එතන තියෙනවා 335යි. 335යි අංශක 0.0යි කලා H. මෙතන ගේනවා 11.4යි. ඔය ටික එඳ ගන්න වෙනවා. ඒතකොට විදුලි දිශාව දක්වීම කරන්න වෙනවා. මේ මැනලා ගන්න එක තමයි මේ අපි කරන්නේ. ඊළඟට උඩ දාන්න ඕන මනින ලද්දේ නම අක්ෂර. මනින ලද්දේ නම අක්ෂර ඊළඟට දිනය. ඔන්න කියන ටික තියෙන්න. ඔන්න මේක ඇඳ ගන්න අපිට සාමාන්‍ය මේක ඇඳ ගන්න ඕන අර අපි ඉස්සෙල්ලා ඇඳලා තියෙන රූපේ සාපේක්ෂව තියෙන විදිහට මෙන්න මේ ආගයන් ටික දාලා ඉඳගෙන තියෙන්නේ මේ තියෙන දත්ත සටහන. ඒ කියන්නේ අපිට අවශ්‍ය කෝණය මැනලා තියෙනවා. ඊට පස්සේ දුර මැනලා තියෙනවා. ඒතකොට කියන්නේ මෙතන පොයින්ට් එකේ ඉඳන් අතන A කියන ස්ථානට මීටර නම් 15ක් තියෙනවා. කෝණය අංශක 30ක් වෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟට මේ පැත්තේ B කොටසට මීටර 11.2ක් තියෙනවා. කෝණය අංශක 110ක් වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ අපිට දත්ත සටහන ඇඳ ගන්න වෙන්නේ. තේරුණාද? මේක නෝට් එකේ නෑ මේක ඇඳ ගන්න. ඔය විදිහට තමයි දත්ත සටහන ඇඳීම කරන්නේ. ඊළඟට අපි අවසාන බිම් සැලැස්ම අඳින්න යනවා. ඒකට අවසාන බිම් සැලැස්ම අඳිද්දී දැන් දුක් වෙනවද හින්දා? ඒක වකන්න වෙනවා මට. දැන් මොකද කරන්නේ අපි මේක හරියට මැනලා අඳින එක තමයි කරන්නේ. අඩි නූල පාවිච්චි කරලා කවකට පාවිච්චි කරලා. දැන් මෙතන තියෙන්නේ ඒ ස්ථානය. මේ මකලා දිනන්නේ. මේ මුලින්ම කරන්නේ අපි හදාගත්තු පොයින්ට් එක. දැන් උතුර
මැද පොයින්ට් එකක් තිබ්බනේ. අන්නේ මැද පොයින්ට් එකේ ඉඳලා එතන මැද පොයින්ට් එක. මේ මැද පොයින්ට් එකේ ඉඳලා ඒ වලට තියෙනවා දුර 15.8ක්. එහෙනම් සෙන්ටිමීටර 15.8ක් ගහගෙන පොයින්ට් එක අපිට ගන්නවා. ඒක තමයි මැද. එතන අපි එතන තමයි වගේ ගන්න. ඊළඟට B වලගේ තියෙනවා 11.4ක්. අපි 11.4ක් ගිහින් එතන පොයින්ට් එක B කියලා. එතන A එතන B. ඊළඟට C එක තියෙනවා 13.5. තියෙනවා 13.5. ඊට පස්සේ D එක තියෙනවා අංශක 280කින් ඇන්ගල් එකකින් 112.6ක් දුර. ඊට පස්සේ මොහොම ගාගන්න එතන D කියන ගැමේ කෝණය මෙතන කෝණය අංශක 30යි. මෙතන කෝණය අංශක 110යි. මෙතන කෝණය අංශක 120යි. මෙතන කෝණය අංශක 280ක්. ඊළඟට අපිට E කියන පොයින්ට් එකට 335ක් තියෙනවා අංශක. ඒකට අංශක 335ක් වෙන්න ඒක තියෙනවා 11.4ක් දුරේ. ඒකට E තියෙන්නේ ඔන්නතයි. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ මෙන්න මේ ටික යා කිරීම වලින් අපිට අවශ්‍ය ඉඩ මේ සැලැස්ම ගන්න. හරි. මෙතනින් පෙන්නන්නේ උතුර. ඔන්න ඔය විදිහට ඔක ඇඳගෙන ඊට පස්සේ අපි ඔක දාන්න ඕන මනින ලද්දේ නම අක්ෂණ දින ඊළඟට අඳින ලද්දේ නම අක්ෂණ දින ඔය දෙක අනිවාර්යෙන් මෙතන උතුර ලකුණු කරන්න. ඒතර ඔක තමයි අපි අවසාන බිම් සැලැස්ම අපි ඇඳ ගන්න. අපි දත්ත සටහනට අනුව ඇඳ ගන්න ලද අඳින ලද බිම් අවසාන බිම් සැලැස්ම තමයි ඔය ඇද්දේ. ඔකත් නෝට් එකේ නැහැ. ඔකට අඳ ගන්න. දැන් අද වෙනකොට මේ තියොඩලයිට් 2 අයින් කළා. තියොඩලයිට් 2 වෙනකොට මොකද තියෙන්නේ? තියොඩලයිට් 2 හා EDM ඒ කියන්නේ මට්ටම් උපකරණය සහ තියොඩලයිට් 2 කියන දෙකම එකතු කරලා දැන් හදලා තියෙනවා ටෝටල් ස්ටේෂන් කියලා. ඒ කියන්නේ පූර්ණ මානය කියලා උපකරණයක් දැන් මැනුම් කරන්නේ. අන්නේ දෙකම එකතු කරලා හදපු ටෝටල් ස්ටේෂන් කියන එහෙම නැත්නම් පූර්ණ මානය කියන උපකරණය තමයි දැන් මැනුම් කරන්නේ. හරිද? එතකොට EDM එක සහ තියොඩලයිට් 2 කියන දෙකම එකතු කරලා හදපු එකක් තමයි ටෝටල් ස්ටේෂන් කියලා අපි කියන්නේ. බලන්න ටෝටල් ස්ටේෂන් කියන එක රූපයක් දාලා තියෙනවා නෝට් එකේ. තියොඩලයිට් 2 මැනියම් සඳහා අද වන විට තියොඩලයිට් 2 හා EDM යන දෙකම එකබද්ධ කිරීමෙන් ටෝටල් ස්ටේෂන් ඉපදවලා තියෙනවා. හරිද? ඒකට අපි දැන් අද වෙනකොට ටෝටල් ස්ටේෂන් එකකින් තමයි බිම් මැනීම සිද්ධ කරන්න පේනවා. ඉතින් දෙකම තියෙනවා. ඒ කියන්නේ ඩිජිටල් එකක් තියෙනවා. ඉතින් ක්‍රියා කරන කියන්නේ වෙනම ලෙවල් එකත් එක්ක තියෙන එක. වෙනකොට තමයි ටෝටල් ස්ටේෂන් කියලා කියන්නේ. හරි. ඊළඟට පරික්‍රමණ මැනුමක් සිදු කිරීමේදී එක් එක් මැනුම් ස්ථාන යා කිරීමෙන් එම මිනුමෙහි ප්‍රමාණයන් සීමා කරගනු ලැබේ. පරික්‍රමණයක් යනු ඍජු සරල රේඛා කිහිපයක් එකිනෙකට යාවීමෙන් සෑදෙන ජ්‍යාමිතික හැඩයකි. ඒකට පරික්‍රමණ කියලා කියන්නේ මැනුමක් කරද්දී දැන් මේ පේන මේ ජ්‍යාමිතික හැඩ යන හැටි තියෙන්නේ. ඒකට මේ ජ්‍යාමිතික හැඩ
හැදෙන ඒවා. හරිද? ඒ කියන්නේ මේ කියන්නේ ප්‍රමාණ සීමා කරලා මේ පරික්‍රමණය ඍජු සරල රේඛා කිහිපයක් එකිනෙක යාවීමෙන් තමයි ජ්‍යාමිතික හැඩයක් හැදෙන්නේ. ඒකින් හිතට අපි කියනවා පරික්‍රමණයක්. ඒතකොට සරල රේඛා දෙකක් යාවන ලක්ෂ්‍ය පරික්‍රමණ ස්ථානයක් ලෙස හඳුන්වන අතර එකල පිහිටි පරික්‍රමණ ස්ථාන දෙකක් යාවන රේඛාව පරික්‍රමණ පාදය ලෙසත් පරික්‍රමණ ස්ථානයේදී මනින ලද කෝණය පරික්‍රමණ කෝණය ලෙසත් හඳුන්වන ලදී. එතකොට දැන් මේ කියන සරල රේඛා දෙකක් යාවන ලක්ෂ්‍ය. මෙතන මෙහෙම සරල රේඛාවක් තියෙනවා සරල රේඛාවක් තියෙනවා ඊට පස්සේ සරල රේඛා දෙකක් යාවන ලක්ෂ්‍ය තමයි අපි කියන්නේ පරික්‍රමණයක්. ඒතර පරික්‍රමණයක් කියන මේ හැදෙන රේඛාවට පරික්‍රමණ රේඛාව කියලා කියනවා. මෙතන හැදෙන කෝණයට පරික්‍රමණ කෝණය කියලා කියනවා. තේරුණාද? සරල රේඛා දෙකක් යාවන ලක්ෂ්‍යය තමයි පරික්‍රමණයක් කියලා කියනවා. මේක සංවෘත වෙන්න පුළුවන් විවෘත වෙන්න පුළුවන්. ඒතර සරල රේඛා දෙකක් යාවෙන ලක්ෂ්‍ය පරික්‍රමණය නම් ඒ දෙක යා කරන රේඛාවට අපි කියන පරික්‍රමණ රේඛාව කියලා. මේ දෙක අතර ඇති වෙන කෝණයට කියනවා පරික්‍රමණ කෝණය කියලා. එතකොට පරික්‍රමණ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි විවෘත පරික්‍රමණ අනිත් එක සංවෘත පරික්‍රමණ. පරික්‍රමණ වර්ග දෙකයි. පරික්‍රමණ වර්ග දෙකයි. එකක් තමයි සංවෘත පරික්‍රමණ. සංවෘත පරික්‍රමණ. අනිත් එක තමයි විවෘත පරික්‍රමණ. සංවෘත පරික්‍රමණ සහ විවෘත පරික්‍රමණ කියලා ප්‍රධාන ආකාරයෙන් පරික්‍රමණ ආකාර දෙකක් තියෙනවා. මොකද මේ සංවෘත පරික්‍රමණයක් කියලා කියන්නේ? සංවෘත පරික්‍රමණයක් කියලා කියන්නේ දැන් අපි අන්දා අර බීම ඇන්දනේ මෙන්න තුරන්න වගේ. මේක සම්පූර්ණ කියන්නේ පටන් ගන්න ලක්ෂයෙන්ම අවසන් වෙනවා නම් අපි ඒකට කියනවා සංවෘත පරික්‍රමණයක් කියලා කියනවා. පටන් ගන්න ලක්ෂයේදීම මනගෙන ගිහිල්ලා අපව අවසන් වෙන්නේ පටන් ගන්න අක්ෂයමයි. එතකොට අපි ඒකට කියනවා සංවෘත පරික්‍රමණයක් කියලා. එතකොට මේකේ හැබැයි දෝෂ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට මෙහෙම අදින එකේ මෙතන A නම් මෙතන B නම් C නම් මේක D නම් E කියන ස්ථානය මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය E කියන එක සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම සම්බන්ධ වීමක් වෙන්නේ නැහැ. මේ දෙක පොඩි ඈතක්. ඒකට අපි මෙන්න මේ ප්‍රමාණයට කියනවා මේකේ දෝෂයක් කියලා. මෙන්න මේ අඩු කොටසට අපි කියනවා දෝෂයක් කියලා. ඒතර බලන්න නෝට් එකේ තියෙන සංවෘත පරික්‍රමණ. මෙහිදී මැනුම් ආරම්භ කළ ස්ථානයෙන් මැනුම් ආරම්භ කර මැනුම් සිදු කර නැවත ආරම්භක ස්ථානයෙන්ම මැනුම් අවසන් කරයි නම් තමයි අපි සංවෘත පරික්‍රමණයක් කියලා කියන්නේ. එම නිසා මෙම ක්‍රමයේ දෝෂයක් ඇති වුවහොත් එය පරීක්ෂා කළ හැකි අතර එය ශෝධනයක් මගින් නිවැරදි කර. මේකේ මොකක් හරි දෝෂයක් ආවොත් අපිට මේ දෝෂේ ශෝධනයක් පාවිච්චි කරලා අයින් කරලා දාන්න පුළුවන්. කියන්නේ දෝෂය අඳුන ගන්න පරීක්ෂා කියන්නේ දෝෂයක් වුණොත් ඒ පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒක ශෝධනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ සංවෘත පරික්‍රමණ වල. ඊළඟට මෙය සංවෘත පරික්‍රමණයෙහි මෙහිදී පාලන ලක්ෂයකින් ආරම්භ කර පාලන ලක්ෂයකින් අවසන් කරනු ලබයි. මෙහිදී මැනුම් දෝෂයක් සිදුවේ නම් එය පරීක්ෂා කරගත හැකියි. ඒ කියන්නේ පාලන ලක්ෂයකින්ම තමයි පටන් ගන්නෙ. පාලන ලක්ෂයකින්ම තමයි අවසන් වෙන්නේ. ඒකෙන් පටන් ගත්තා. ඒකෙන් ඉවර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන පාලන ලක්ෂයකින් ඉවර වෙන්න පුළුවන්. ඒතකොට ඔක තමයි සංවෘතවල පරික්‍රමයේ තියෙන ලක්ෂණ. හරිද? එතකොට ඒක නිසා ඒ කියන්නේ මේ පරික්‍රමණය පාලන ලක්ෂයකින් පටන් ගන්න පාලන ලක්ෂයකින් ඉවර වෙන නිසා අපිට දෝෂයක් වුණොත් මනින් පරීක්ෂා කරගන්න පුළුවන් හොයාගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේම තමයි ඒ එන දෝෂය අපිට ශෝධනය කිරීමේ හැකියාවක්
තියෙනවා. ඔක තමයි සංක්‍රමණ පරික්‍රමණ වල තියෙන්නේ. හරි. ඊළඟට විවෘත පරික්‍රමණ. විවෘත පරික්‍රමණ කියලා කියන්නේ මෙහෙම. ඒ කියන්නේ සංවෘත වෙලා නැහැ. රූපය සංවෘත වීමක් වෙලා නැහැ. මොකද්ද විවෘත පරික්‍රමණ කියලා කියන්නේ? දැන් අපි පටන් ගන්නවා A කියන ස්ථානයේදී A B C D E F. A B C D E F. මේක සම්බන්ධ වීමක් නැහැ. සංවෘත නැහැ. විවෘතයි. හරිද? එතකොට මේකෙදි මොකද වෙලා තියෙන්නේ? A B C D E F මැනුම් රේඛා කියන්නේ මැනුම් දත්තයන් පරික්‍රමණ ස්ථානවල මිනුම් ලබා ගැනීමේදී ඇතිවන දෝෂයන් චෝදනය කරන්නේ මේ හැකියාවක් නැහැ. ඉස්සෙල්ල කියනනම් සංවෘත ක්‍රමයේදී නම් පරික්‍රමණය ක්‍රමයේදී චෝදනය කිරීමේ හැකියාව තියෙනවා දෝෂයක් ආවොත්. හැබැයි මේකෙදි එහෙම දෝෂයක් ආවොත් අපිට චෝදනය කිරීමේ හැකියාව නැහැ මේ විවෘත පරික්‍රමණ වල. ඒක කියනවා එනම් මෙහි දෝෂයක් සිදුවේ දැයි පරීක්ෂා කළ නොහැක. ඉංජිනේරු මැනුම් වලට වඩා භාවිතා නොකරයි. ඒකට සාමාන්‍යයෙන් මේ විවෘත පරික්‍රමණ කියන එක අපි ඉංජිනේරු මැනුම් සඳහා පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේකේ දෝෂයක් වුණොත් ඒ දෝෂය උනේ කොතනින්ද කියලා හොයාගැනීමේ හැකියාව නැති නිසා. හැබැයි අපි සංවෘත පරික්‍රමණ පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මොකද ඒකේ දෝෂයක් වුණොත් හොයාගැනීමේ හැකියාව තියෙනවා. මොකද ආරම්භක ලක්ෂ්‍ය සහ අවසාන ලක්ෂ්‍ය එකම ස්ථානයේ කියන්නේ බිඳුව විතර අපිට ගන්න පුළුවන් නිසා නම් පින් ලකුණෙන් අවසන් වෙන නිසා තමයි අපිට ඒකේ අගයන් ගැනීමේ හැකියාව තියෙන්නේ. කියන්නේ දෝෂයක් ආවොත් ඒ දෝෂය හොයා ගන්න පුළුවන්. ඒ වගේම ශෝධනයක් කරන්න පුළුවන්. හැබැයි විවෘත පරික්‍රමණවල දෝෂයක් ආවොත් අපිට ඒ දෝෂය හොයා ගන්නත් බෑ. ශෝධනය කිරීමේ හැකියාවක නැහැ. ඔක තමයි විවෘත පරික්‍රම සහ සංවෘත පරික්‍රමණ දෙක අතර තියෙන වෙනස. හරි. හරි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අවසාන හරියට බිම්මැනුමේ අවසාන කොටස කතා කරන්න තමයි ඇවිත්. මොකක්ද අවසාන? අවසාන කොටස මොකක්ද? උස පිළිබඳ මිනුම් ප්‍රස්ථාරික නිරූපණය කරන වෙනත් ක්‍රම මොනවද කියන එක තමයි අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද උස පිළිබඳව මිනුම් ප්‍රස්ථාරික නිරූපණය කරන වෙනත් ක්‍රම. එකක් තමයි සමෝච්ච රේඛා ක්‍රමය. අහලා ඇති සමෝච්ච රේඛා අපි ඇන්දා භූගෝල විද්‍යාව කරද්දී ඊළඟට කාන්දු හෙල්ලේව ලකුණු කරද්දී ඊළඟට සමෝච්ච රේඛා ඇඳීම සිද්ධ කරා. එතකොට මෙන්න මේ සමෝච්ච රේඛා ක්‍රමය, ඒ කියන්නේ සමෝච්ච රේඛා මගින් උස පිළිබඳව මිනුම් ප්‍රස්ථාරිකව අපි නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා. බලන්න නෝට් එකේ තියෙනවා මෙහිදී සමාන උස ඇති ලක්ෂයා කරමින් රේඛා අඳිනු ලැබේ. විවිධ ස්ථානවල උස පිළිබඳව පාඨාංග ලබා ගැනීමට එම සෑම ලක්ෂයක් හරහා මට්ටම් ක්‍රියාවලිය සිදු කර සෑම ලක්ෂයකම ඌනත මට්ටම නිර්ණය කරනු ලැබේ. යම් ප්‍රදේශයක සමෝච්ච රේඛා සමූහයක් ඇඳිය යුතු අවස්ථාවක එම ප්‍රදේශය ආවරණය වන පරිදි නිශ්චිත ස්ථානවල සලකුණු යොදා එම සලකුණු යොදා ගන්න. එම සලකුණු සියල්ල හරහා මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කරනු ලැබේ. මෙම අවස්ථාවේදී සම්පූර්ණ ප්‍රදේශය සමචතුරස්‍ර ඝනකයකට බෙදා එම සෑම ස්ථානයකම ස්ථානීය උස නිර්ණය කරනු ලැබේ. ඉන්පසු ආන්තර නිවේශනය ක්‍රමය මගින් සම උස ඇති ලක්ෂයන් තෝරා ඒවා එකිනෙක යා කිරීමෙන් සමෝච්ච රේඛා සිතියම ලබා ගැනීම. ඒතකොට සමෝච්ච රේඛා වන්නේ අර අපිට ආසන්නයේ තියෙන කියන්නේ උස්සට වැඩි වෙන්න ඇඳින ප්‍රමාණය අඩු වීගෙන කියන ප්‍රමාණය එක තමයි. හිතන්නකෝ මේක තමයි යටම කොට. ඊට පස්සේ අපිට පේන්නේ උඩින් බලවර පස්සේ පේන විදිහ තමයි තත්ත්ව ස්තරවල. නේද? මේ
උඩට එන මේ එන්න කුඩා වෙන ටික තමයි උසම ප්‍රදේශය වෙන්නේ. හරිද? ඒක තමයි උසම ප්‍රදේශය. උඩ වෙන මේවා එකට එකිනෙක යා කිරීමෙන් මගින් තමයි අපි මේකේ උස පිළිබඳව හොයා ගැනීම කරන්න. ඒතකොට තමයි සමෝච්ච රේඛා. ඉතින් නෝට් එකේ දාලා ඇති රූපේ කොහොමද සමෝච්ච රේඛා තියෙන්නේ කියන එක. හරි. ඊළඟට ස්ථානීය උස මගින් තමයි අනිත් ක්‍රමය. කොහොමද ස්ථානීය උස මගින් ගන්නේ? යම් ප්‍රදේශයක වැදගත් ස්ථානවල උස නිර්ණය කර ඒවායේ උස සිතියමක් මත දැක්වීම මෙහිදී සිදු කරනු ලබන්නේ. අපි සාමාන්‍යයෙන් පිටුරුම් තරාග උස තියනවා. ඒ උස දාලා තියෙනවා. කන්දක් තියෙනවා. ඒ කන්ද දාලා තියෙනවා. මේ කරන් සිතියම මේ සිතියමේ දාලා තියෙනවා. මේ විතර කන්දක් තියෙනවා. මේ කන්දේ උස මොකද? මේ කියන්නේ මේකම අපි සිතියම් ගත කිරීමේදී දාලා තියෙන කන්දක් තියෙනවා. ඒ කන්දේ උස. හරිද? ගැන යම් ප්‍රදේශයක වැදගත් ස්ථානවල උස නිර්ණය කර ඒවායේ උස සිතියමක් මත දැක්වීම මෙහිදී සිදු කරනවා. ඒ කියන්නේ ස්ථානීය උස මගින් අපිට ස්ථානීය උස මගින් උස පිළිබඳව මැනුම් ප්‍රස්තාරිකව නිරූපණය කිරීමේ හැකියාව තියෙනතොට ඒ කියන්නේ උස පිළිබඳව මිනුම් ප්‍රස්තාරිකව මිනුම් කිරීමේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සමෝච්ච රේඛා මගින්, අනිත් එක මොකද්ද? ස්ථානීය උස මගින්. ඔන්න ඔය ටික තමයි අපි දැනගන්න වෙන්නේ බිම් මැනුමක් කරද්දී. එතකොට ඔය ටික තමයි ඉතල බලා ගන්න වෙන්නේ. හරි. එතකොට මෙතනින් බිම් මැනුම පාඩම ඉවර වෙනවා. හරි. ඔයාලා දැන් තේරෙනවා කියලා මට හිතෙනවා. තේරුම් නැති කොටසක් තියෙනවා නම් අන්තිමේදී නැවත අහන්න. තේරුම් නැති කොටස මොකක්ද කියන තුරු මට කියලා දෙන්න පුළුවන්.